හරිද? හරි. ප්‍රකාශ විද්‍යුතාචරණය ඉතුරු පාස් පේපර් ටික බලන්න යන්නේ. 2013 ලෙවල් තව දෙකක් ඉතුරු වෙලා තියෙනවා. 2013 ලෙවල් ගානයි 2018 නේ 18 ලෙවල් ගානයි. හරි. ඔය දෙක බලමු. ඔරෙස්ලා ගාන හදලා හැමතිස්සෙම කියනවා වගේ ගාන හදලා ඊට පස්සේ මේ ඩිස්කෂන් එක බලන්න. හරි. හරි. 2013 ලෙවල් ගාන ප්‍රකාශ විද්‍යුතාචරණය. තරංගායමේ ලැම්ඩා වන විකිරණ මගින් ප්‍රකාශ සංවේදී පෘෂ්ඨයක් ප්‍රදීපනය කරනු ලැබේ. කේවල 1. විමෝචනය වන ප්‍රකාශ ඉලෙක්ට්‍රෝනවල උපරිම චාලක ශක්තිය Kmax ලැම්ඩා සහ ප්‍රකාශ සංවේදී ද්‍රව්‍ය කාර්යසිතය 5 ට සම්බන්ධ වන අයින්ස්ටයින්ගේ ප්‍රකාශ විද්‍යුත් සමීකරණය ලියා දක්වන්න කියලා කියනවා. හරි. එකපාරම ලියන්න පුළුවන්. මම ඕනනම් අර මුලින්ම හදලා ගන්නද? හරි. අපි අයින්ස්ටයින්ගේ සමීකරණය තිබ්බ E සමානයි 5 ධන EK. EK කියන්නේ චාලක ශක්තිය. එහෙම නැත්නම් උපරිම චාලක ශක්තිය. මේ තියෙන්නේ ෆෝටෝනික ශක්තිය. හරි. ෆෝටෝනික ශක්තිය සමානයි කාර්යශීලීත්වය ධන උපරිම චාලක ශක්තිය. ෆෝටෝනික ශක්තිය ලියන්න පුළුවන් මෙතන තරංගායාමයේ ඇසුරෙන් ලියන්න කියලා තියෙන ෆෝටෝනික ශක්තිය xc බෙදීම ලැම්ඩා කියලා ලියන්න පුළුවන්. කාර්යශීලීත්වය ඉන්නවා. චාලක ශක්තිය Kmax කියලා දීලා තියෙනවා. හරි. ඒගොල්ලෝ දීලා තියෙන සංකේත වලින් දීලා තියෙන්නේ. හරි. ඊළඟ රෝමි ලක්ෂාංක 2. ප්‍රකාශ සංවේදී ද්‍රව්‍යයේ දේහලීය තරංග ආයාමයේ ලැම්ඩා නෝට් ඇසුරෙන් ෆයි සඳහා ප්‍රකාශනයක් ලබා ගන්න කියලා කියනවා. ෆයි සඳහා මෙතන ප්‍රකාශනයක් ලබා ගන්න කියලා කියන්නේ එතකොට එකපාරම ලියලා හරියන්නේ නැහැ. හදලා ගන්න ඕනේ. හරි. ලොකුවට දෙයක් නැහැ. ඉතින් මට එකපාර ලියලා හරියන්නේ නැහැ. හරි. මෙතන නම් නිකම්ම ලියන්න කියලා තිබ්බේ. එතන එකපාර ලිව්වට කමක් නැහැ. පැහැදිලි කරන්න මේකත් එක්කලම ගත්තේ. මේක විතරක් ලිව්වට කමක් නැහැ. දෙවෙනි එකේ ලබා ගන්න කියලා කියන්නේ. හරි. ලියන්න කිව්වොත් ලියන්න විතරයි තියෙන්නේ. ලබා ගන්න කියලා කිව්වොත් හදලා ගන්න ඕනේ. හරි. ලොකු දෙයක් නෑ. උනට එකපාර ලියන්න බෑ. ප්‍රකාශ සංවේදී ද්‍රව්‍ය දේහලීය තරංගායාමයේ ලැම්ඩා නෝට් ඇසුරෙන් ෆයි සඳහා ප්‍රකාශනයක් ලබා ගන්න කියලා කියනවා. හරි. දැන් මේක තියෙනවානේ. ෆෝටෝනික ශක්තිය hc බෙදීම ලැම්ඩා සමානයි කාර්යසිතය ධන Kmax. දේහලීය තරංගායාමය කියලා කියන්නේ ෆෝටෝනයක් යාන්තමින් ඉවත් වන අවස්ථාවේදී තරංගායාමය. ෆෝටෝනයක් යාන්තමින් ඉවත් වන අවස්ථාවේදී තරංගායාමය. ෆෝටෝනයක් යාන්තමින් ඉවත් වන අවස්ථාව කියලා කියන්නේ යාගේ චාලක ශක්තිය බිඳුවක් වෙන අවස්ථාව. ලැම්ඩා සමානයි ලැම්ඩා නෝට් උනොත් එහෙම. තරංගායාමය දේහලීය තරංගායාමය උනොත් එහෙම. තරංගායාමය දේහලීය තරංගායාමය වෙනවා කියන්නේ ෆෝටෝනයක් යාන්තමින් ඉවත් වෙන අවස්ථාව. ෆෝටෝනයක් යාන්තමින් ඉවත් වෙනවා කියන්නේ එතනදී චාලක ශක්තිය බිඳුවයි. ෆෝටෝනයක් යාන්තමින් ඉවත් වෙනවා කියන්නේ චාලක ශක්තියක් හම්බෙන්නේ නැහැ යාට. ලැම්ඩා නෝට් වෙනකොට චාලක ශක්තිය බිඳුවක් වෙනවා. හරි. චාලක ශක්තිය බිඳුවක් මේකට දැන් ආදේශ කරන් තියෙන්නේ. තරංගායාමයේ ලැම්ඩා නෝට් සමානයි 5. හරි. මේක බිඳුවයි. 5 සඳහා ප්‍රකාශනයන්නේ 5 සමානයි hc බෙදීම ලැම්ඩා නෝට්. හරි. ඔය විදිහට ලියලා තියන්න පුළුවන්. හරි. පේනව නේද බලන්න හරිය. හරි. ඊළඟට B කොටස. සූර්ය ශක්තිය කෙලින්ම රසායනික ශක්තිය බවට පරිවර්තනය කිරීමට ශාකවලට හැකිය. මෙම ක්‍රියාවලිය ප්‍රභා සංශ්ලේෂණය නමින් හැඳින්වේ. අන්න බයෝලොමයින්ට සම්බන්ධ කොටසක් තියෙනවා නේද? හරි. බයෝලොමයි හැමතිස්සෙම අහන්නේ බයෝලොමයින්ට මොකද ෆිසික්ස් අරකයි මේකයි කිය. ඕනවට තමයි ඕනේ. හරි. ඊළඟට කියනවා ආලෝකය අවශෝෂණය කර ගැනීම සඳහා ශාක හරිතප්‍රද නමින් හැඳින්වෙන වර්ණක භාවිතා කරයි. සාමාන්‍ය හරිතප්‍රද අණුවක් සූර්යාලෝකයෙන් තරංගායාම දෙකක්. එකක් නිල් වර්ණයෙන් සහ අනෙක රතු වර්ණයෙන් අවශෝෂණය කර ගනී. හරිතප්‍රද මගින් අවශෝෂණය කර ගන්නා තරංග ආයාම එක රූපයේ වෙන්නවා ඇත. ක්‍රමිලක් අංක 1. හරිතප්‍රද අණුවක් මගින් අවශෝෂණය කරන්නා වූ තරංග ආයාම දෙක ලැම්ඩා 1 සහ ලැම්ඩා 2 නිර්ණය කරන්න කියලා කියනවා. හරි. ප්‍රස්ථාරය බලලා කියන්න තියෙන්නේ. නිර්ණය කරන්න නෙවෙයි. නිකම්ම ලියන්න පුළුවන්. හරි. ප්‍රස්ථාරය තියෙනවා ඉතින්. ලැම්ඩා 1. ලැම්ඩා 1 එකත් මාක් කරලා තිනවා. ලැම්ඩා 2 එකත් මාක් කරලා තිනවා. කීයක් වගේ වෙනවද? බලන්න මේ ප්‍රස්ථාර කොලයක මාක් කරලා තියෙන්නේ. ඔය එක පොඩි කොටුවකින් කීයක් නිරූපණය වෙනවද? 400 තියෙනවා. 400 ඊළඟට 500 තියෙනවා තරංගායාමය. 400 500 400 500 අතර පොඩි කොටු කීයක් තියෙනවද? පොඩි කොටු 10යි නේද? සාමාන්‍ය ප්‍රස්ථාර කොලයක් තියෙන්නේ. පොඩි කොටු 10යි. එහෙනම් එක පොඩි කොටුවකින් කීයද දෙනවද? පොඩි කොටු 10කින් ඒතර 400 ඉඳන් පොඩි කොටු 10ක් ගින් තියෙනවා 400 ඉඳන් 500. ඒ කියන්නේ එතන 100ක් තියෙනවා.
දැන් පොඩි කොටුවකින් 10යිනේ. ඒකටනේ 10 වරක් 10 100 දින් පොඩි කොටුවකින් 10ක් නිරූපණය වෙනවා. ඒකට ලැම්ඩා 1 තියෙන්නේ 400 ඉඳන් 1 2 3යි නේ. 30ක් ගෙන 430යි එනවා. ලැම්ඩා 1 430යි ඒකකේ මොනවද? නැනෝමීටර්. හරි. තරංගායම දීලා තියෙන්නේ නැනෝමීටර් වලින්. ලැම්ඩා 2 600 ඉඳන් කීයක් තියෙනවද? 1 2 3යි 4යි 5යි 6ක් තියෙනවනේ. 60යි 660යි. නැනෝමීටර්. හරි. ඔය විදිහට ගන්න පුළුවන්. බලන්න කොච්චර ලේසිද නේද? මොනවද මේ කරන්නේ? හරි. ඊළඟට රෝමිලක් අංක 2 නිල් වර්ණයට අනුරූප වන්නේ කුමන තරංග ආයාමයේද කියලා අහනවා. දැන් මේ මොනවද මේ ලැම්ඩා 1 ලැම්ඩා 2 කියලා කියන්නේ? එකක් නිල් වර්ණයට අදාළ එක, අනික රතු වර්ණයට අදාළ එක. ලැම්ඩා 1 ලැම්ඩා 2 කියලා දෙන්නෙක් ඉන්නවා. හරියටම දන්නේ නැහැ කවුද කියලා. එකක් නිල් වලට අදාළ එක, අනිත් එක රතු වලට අදාළ එක. අපිට කියලා කියනවා දැන් නිල් එකට අදාළ මොකද්ද කියලා අපෙන් අහනවා. නිල් එකට අදාළ වෙන්නේ මොකද්ද කියලා ලැම්ඩා 1ද ලැම්ඩා 2ද කියලා. හරි. කොහොමද ඒක තීරණය කරන්නේ? රතු නිල් තරංගායාමයේ රතු නිල් දෙන්නගෙන් තරංගායාමයේ වඩා වැඩි කාටද? තරංගායාමයේ වඩා වැඩි කාටද? ඔය රතු නිල් කියන දෙන්න කොහෙද ඉන්නේ? දුෂ්‍යාලෝකයේ ඉන්න වර්ණ හතෙන් දෙන්නෙක් නේද? අපි දුෂ්‍යාලෝකයේ වර්ණ ටික තියාගත්තොත් එහෙම අපි ඕව කතා කරා කොහෙද? බෙදේ දුන්නේ පාට හත. හරි. අපි මේක කතා කරා මොකද්ද? පරිණාම කතා කරපු පාඩම කෘෂ්ණ වස්තු විකිරණය. දුෂ්‍යාලෝකයේ පාර ටිකක් කතා කරලා එයාගේ තරංගායාම සංඛ්‍යාත විතරණය වෙන විදිහත් කතා කරා. හරි. මම ආයෙ මතක් කරනවා. දුෂ්‍යාලෝකයේ මොනවද පාට ටික? පාට 7යිනේ. ඒ දුන්නේ පාට 7. රතු, තැඹිලි, කහ, කොළ, නිල්, ඉන්ඩිගෝ, දම්. ඔය පිළිවෙලට පාට 7. මෙයාලගේ සංඛ්‍යාතයේ විචලනය වෙන්නේ කොහොමද? උඩ ඉඳන් පහළට යනකොට සංඛ්‍යාතයේ රතු, තැඹිලි, කහ, කොළ, නිල්, ඉන්ඩිගෝ, දම් පිළිවෙලට උඩ ඉඳන් පහළට යනකොට සංඛ්‍යාතයේ වැඩි වෙනවා. රතු, තැඹිලි, කහ, කොළ, නිල්, ඉන්ඩිගෝ, දම් පිළිවෙලට සංඛ්‍යාතයේ වැඩි වෙනවා. සංඛ්‍යාතයේ වැඩි වෙනවා. අපි දන්නවා v සමානයි f ලැම්ඩා තියෙනවානේ. ආලෝකයෙන් දුෂ්‍යාලෝකයෙන් තරංගනේ දාන්න පුළුවන් v සමානයි f ලැම්ඩා. v ආලෝකයේ වේගය 3 වැඩි 10යි. මේක නියත. සංඛ්‍යාතය වැඩි වෙනකොට තරංගායමනේ මොකද වෙන්නේ? සංඛ්‍යාතය වැඩි වෙනකොට තරංගායමය අඩු වෙන්න ඕනේ. පහළට යද්දි මේකේ හිට සංඛ්‍යාතය වැඩි වෙනවා. එහෙනම් තරංගායාමය අඩු වෙන්න ඕනේ. හරි. මේ පහළට යනකොට වෙන දේ තමයි කතා කරලා තියෙන්නේ. ඔය පිළිවෙලට සංඛ්‍යාතය වැඩි වෙනවා. සංඛ්‍යාතය වැඩි වෙනවා නම් තරංගායාමය අඩු වෙන්න ඕනේ. මේ දෙන්න අතර ප්‍රතිලෝම සමානුපාතිකත්වය තමයි තියෙන්නේ. හරි. පහළට සංඛ්‍යාතය වැඩි වෙනවා. පහළට ඉඳ තරංගායාමය අඩු විය යුතුයි. හරි. දැන් බලන්න අපේ දෙන්න නිල් සහ රතුනේ අපිට තිබ්බේ නිල් රතු මෙතන නිල් මෙතන පහළට යද්දි තරංගායාමය අඩු වෙනවා. එහෙනම් රතුට වඩා නිල් වල තරංගායාමය අඩු විය යුතුයි. හරි. ලැම්ඩා රතුට වඩා නිල් පහළින් පහළට යද්දි තරංගායාමය අඩු වෙනවා. නිල් වල තරංගායාමය අඩුයි. රතුට වඩා නිල් වල තරංගායාමය අඩුයි. එහෙනම් අපෙන් අහන්නේ නිල් වර්ණයට අනුරූප වන්නේ කුමන තරංගායාමයේද කියලා. එහෙනම් අර දෙන්නගෙන් අඩු තරංගායාමයක් තියෙන එක්කෙනා තමයි නිල් වලට අදාළ නිල් වලට අනුරූප වෙන්න ඕනේ. කවුද අඩු? 430 තමයි අඩු. එහෙනම් නිල් වලට අනුරූප තරංගායාමය වෙන්නේ ලැම්ඩා 1 සමානයි 430යි නැනෝමීටර් කියන එක කියලා. හරි. ඇත්තටම උත්තරේට මේ ටික විතරයි අවශ්‍ය වෙන්නේ. අර ටික අමතර දෙයක් තමයි දුන්නේ. හරි. පල්ලෙහා පේන්නේ නැහැ නේද? හරි. හරි මේ ටික මේ අමතර ටිකක්. හරිද? ඔයාලා දාගන්න ඉතින් හැදුවේ නැත්නම් අනිවාර්යයෙන්ම දාගන්න. හැදුවනම් ප්‍රශ්න නැහැ. ඕනනම් දාගන්න. මේක මේ අමතර ටිකක්. අන්තිමට උත්තරේ වෙන්නේ මම මෙහෙ ලියන්නද? හරි. 430 නැනෝමීටර. ඒක විතරයි උත්තරේට අවශ්‍ය වෙන්නේ. පැහැදිලි කිරීමකුත් අහන්නේ නැහැ නේ කුමන තරංගායාමද කියලා අහන්නේ. හරි. අවශ්‍ය දේවල් තිබ්බොත් දාගන්න වීඩියෝ එක නවත්තලා මම කළා එහා පැත්තෙන් ලියනවා. ලියන්න කියන්නේ උත්තරේ ගන්න තියෙන්නේ. හරි. හරි. මේ උත්තරේට අදාළ දේවල් නේ මේ අමතර සටහන්. හරි. දාගන්න වීඩියෝ එක නවත්තලා හරිද? එතකොට රෝමිලක් අංක 2ට b වල රෝමිලක් අංක 2ට අදාළ උත්තරේ වෙන්නේ
නිල් වර්ණයට අනුරූප වන්නේ කුමන තරංගායාමයේද කියලා නේ අහන්නේ. වඩා අඩු තරංගායාමයක් තියෙන්න ඕන නිල් වලට. මේ දෙන්නගෙන් අඩු තරංගායාමය මේක. එහෙනම් නිල් වලට අනුරූප තරංගායාමය ඕක 430 නැනෝමීටර්. මේක තමයි උත්තරේ වෙන්න ඕන. මේ අමතර පැහැදිලි කිරීමක් ඔයාලට අමතර දැනුමට දුන්නේ. හරි. මේ නිල් වලට අනුරූප එක එහෙනම් අනිත් එක රතු වලට අනුරූප එක වෙන්න ඕනේ. ඒක අහන්නෙත් නෑ. හරි. දාගන්න. ඊළඟට මම C කොටසත් බලනවා. හරිත ප්‍රධානු ඉහත එක රූපයේ පෙන්වා ඇති තරංගායාම වලට අනුරූප ෆෝටෝන අවශෝෂණය කර ගනිමින් සැකබුණු අවස්ථාවන්ට සංක්‍රමණය වේ. අණු සැකබීමට අවශ්‍ය අවම ශක්තිය අණුවේ සැකබුම් ශක්තිය ෆයි ලෙස හැඳින්වේ. හරි. අපි අර ප්‍රකාශ විද්‍යුතාචරණයේ කාර්යශිතය කියලා කතා කරන එක්කෙනා තමයි ඔය ඉන්නේ. හරි. සැකබුම් ශක්තිය ෆයි. ඊට ඒ දෙකෙහි කාර්යශිතයේ ෆයි සඳහා ලබාගත් ප්‍රකාශනය මගින් මෙම සැකබුම් ශක්තිය ඇගිය හැක. ඒ දෙකේ කාර්යශිතයට ලබාගත් ප්‍රකාශනය මොකද්ද? ඒ දෙකේ කාර්යශිතයට ලබාගත් ප්‍රකාශනය උනේ ෆයි සමානයි hc බෙදීම ලැම්ඩා නෝට් නේ. හරි. හරි. ඊට ඒ දෙකේ කාර්යශිතයේ ෆයි සඳහා ලබාගත් ප්‍රකාශනය මගින් මෙම සැකබුම් ශක්තිය ඇගිය හැක. සැකබුම් ශක්තිය කියන්නේ මේ ෆයිට තමයි. හරි. ඒ දෙකේ ලබාගත් ප්‍රකාශනයෙන් එක මේකෙන් ගන්න පුළුවන්. පිළිවෙලින් ලැම්ඩා 1 සහ ලැම්ඩා 2 අවශෝෂණ දෙකට අනුරූපව සිදුවන සැකබීම් වලට අදාළව හරිත ප්‍රධානුවේ සැකබුම් ශක්තියින් දෙක ෆයි 1 සහ ෆයි 2 නිර්ණය කරන්න කියලා කියනවා. හරි. බලමු. හරි. අර ප්‍රකාශනය මම චුට්ටක් ලියාගත්තා දැන් මම කරලා තියෙන නිසා. හරි. ඔකෙන් ගන්න පුළුවන්ලු ෆයි 1 ෆයි 2. ලැම්ඩා 1 වලට අදාළ එක ෆයි 1, ලැම්ඩා 2 වලට අදාළ එක ෆයි 2. හරි. දාලා ගන්න. මේකට දාලා ගන්න පුළුවන්. ෆයි 1 සමානයි hc එවනිය එතනේ. එතෙන්ට දාන්න දෙන්නේ තරංගායමට ලැම්ඩා 1 දාන්න දෙන්නේ. හරි. හරි. hc ගුණිතය දීලා තියෙනවා. මේ සම්මත ඒකක වලින් දාන්නද සම්මත ඒකක වලින් දාන්නත් පුළුවන් නැත්නම් මේකෙන්ම දාන්නද? hc ගුණිතය 1290යි ඉලෙක්ට්‍රෝන වෝල්ට් නැනෝමීටර්. මේක කැපිලා යනවා ඒකයි. හරි පරිවර්තනය කර කර ඉන්න ඕනෙත් නෑ. ලැම්ඩා 1 හොයාගෙන තියෙනවා 430යි නැනෝමීටර්. නැනෝමීටර් කැපිලා යනවා. වසුළු කරලා බලන්න අන්තිම උත්තරේ ඉලෙක්ට්‍රෝන වෝල්ට් වලින් එනවා. අවුලක් නෑනේ කාර්යශීලී අපි ඉලෙක්ට්‍රෝන වෝල්ට් වලින් ලියනවා කියලා කිව්වා. හරි. කාර්යශීලී ශක්තියක්නේ. ජූල් වලින් ලියන්න පුළුවන්. ඉතා කුඩා ශක්ති ප්‍රමාණය ලියන්න තමයි ඉලෙක්ට්‍රෝන වෝල්ට් කියන එකේ පාවිච්චි කරනවා කියලා කිව්වනේ. මතකද දැන් ඔය? ඉලෙක්ට්‍රෝන වෝල්ට් එකක් කියන්නේ කීයද? 1 ඉලෙක්ට්‍රෝන වෝල්ට් කියන්නේ කීයද? ජූල් වලින් ගත්තොත් 1.6 වැඩි කිරීම 10⁻19 ජූල්. හරි. ඉලෙක්ට්‍රෝන වෝල්ට් වලින් තියෙන එක ජූල් වලට හරවන්න උපසර්ගයෙන් වැඩි කරනවා වගේ මේකෙන් වැඩි කරන් තියෙනවා. ඉලෙක්ට්‍රෝන වෝල්ට් කියන්නේ ශක්තිය මයින්ඩ් පාවිච්චි කරන ඒකකයක්. හරි. ඉතා කුඩා ශක්ති ප්‍රමාණ මයින්ඩ් ඉලෙක්ට්‍රෝන වෝල්ට් කියන එකේ පාවිච්චි කරනවා කියලා කිව්වා. ඉලෙක්ට්‍රෝන වෝල්ට් එකක් කියන්නේ ඉලෙක්ට්‍රෝනයක ආරෝපණයට සමානයි. 1.6 වැඩියෙන් 10⁻19 ජූල්. කාර්යශීලී ඉලෙක්ට්‍රෝන වෝල්ට් වලින් තියන්නත් පුළුවන්. දැන් සම්මත ඒකක වලින් තියන්න ඕනෙම කියන එකක් නෑ. හරි. සම්මත ඒකක වලින් තියන්න ඕනෙම කියන එකක් නෑ. මම තියන්න පුළුවන්. අවසුළු කරලා ගන්න. හරි. ගැටලුවක් නෑ මේවා පරිවර්තනය කරලා සම්මත ඒකක වලින් ගත්තත් මුකුත් වෙන්නේ නෑ. මේකේ අර ඉතින් එහෙම පරිවර්තනය කරන්න ඕනේ නැති නිසා ඒකක කැපිලත් යන නිසා මම එහෙමම දාගත්තා. ඔයාලට සමහර ඒවා වගේදී අර අන්තිම උත්තරේ ඒකක ගැන පිළිබඳව හරියට අදහසක් ගන්න බැයි නම් සූත්‍රයට ආදේශ කරද්දී ඒකක සහිතව ආදේශ කරන්න. ඊට ඒකකත් සුළු කරලා දාන්න. කැපෙනවා කපලා දාන්න. එතකොට අන්තිම උත්තරේ ඒ ඉතුරු වෙන ඒකකේ තියන්න පුළුවන්. ඔයාලට මොකක් හරි සූත්‍රයකට ආදේශ කළ ගන්න අන්තිම උත්තරේට තියන්න ඕනේ ඒකකයේ පිළිබඳ හරිය අදහසක් නැත්නම් ආදේශ කරද්දී ඒකක සහිතව ආදේශ කරන්න. ඊට ඒකක ටික සුළු කරලා අන්තිමට ඉතුරු වෙන ඒකකේ තියන්න. මේකෙත් එහෙම තමයි කරේ. hc එකයි ඒගොල්ලෝ දුන්නේ කිව්වද තරංගායමය දුන්නේ කිව්වා නැනෝමීටර් කපලා දාලා අන්තිමට කාර්යශීලී ඉලෙක්ට්‍රෝන වෝල්ට් වලින් තිබ්බා. අපි දන්නවා කාර්යශීලී ඉලෙක්ට්‍රෝන වෝල්ට් වලින් තියන්න පුළුවන් කියලා. හරි. අර සමහර ගණන් වල එහෙම කාර්යශීලී අපි හදුවේ ටියුට් එකේ ගණන් වල එහෙම කාර්යශීලී ඉලෙක්ට්‍රෝන වෝල්ට් වලින් දීලා තිබ්බා. හරි. ගැටලුවක් නෑ නේ වයින්ද? අන්තිමට ඉලෙක්ට්‍රෝන වෝල්ට් වලින් එනවා. සුළු කරලා ගන්න. 129 බෙදීම 43. හරියටම බෙදෙනවද නෑනේ? ආනේ බෙදෙනවා වගේ. 3යි නේ 3 වල 3 9 4 වල 3 10යි. හරි. 3යි. ඉලෙක්ට්‍රෝන වෝල්ට් 3යි. හරි. ෆයි 2ත් ඔය වගේ හොයන්න පුළුවන්. වීඩියෝ එක නවත්තලා දාගන්න. මේක හොයන්න පොඩි ගණන් ඉන්නේ.
මේ පාරත් ප්‍රකාශ විද්‍යුත් ආචරණයෙන්ද තමයි තියෙන්නේ බලමු වේද කියලා આવුත් හොඳයි දෙන්නේ. හරි. මේ පැත්තෙන් එනවා phi2 සමානයි hc බෙදීම lambda 2 එතකොට. hc ගුණිතය කලින් එකම තමයි 1290යි ඉලෙක්ට්‍රෝන වෝල්ට් නැනෝමීටර් lambda 2 660 නේ. 660යි නැනෝමීටර් කැපිලා ගිහිල්ලා ඉලෙක්ට්‍රෝන වෝල්ට් වලින් එනවා. කාර්යසිතේ අවුලක් නැහැ ඉලෙක්ට්‍රෝන වෝල්ට් වලින් තියන්න පුළුවන්. මේක නම් හරියටම බෙදෙන්නේ නැහැ වගේ නේ. තුනෙන් කැපුවේ. 66ට 22යි මෙතෙන්ට 43යිද 12ට 4යි 9ට 3යි 43 බෙදීම 22 දශම ගණනක් කියන්නේ නේ. 44 වුණා නම් ලස්සනට එකක් එනවා. 22යි 1යි 4න් දෙකක් ගියාම 2යි දශම ස්ථානයේ 219යි. අවරත් 2008යි එකක් ඉතුරු වෙනවා. අවරත් 2008යි 1යි 19යි 198න් 198ක් අඩු කරන්න 12යි 120ට 5ක් 5 අරත් 2 10යි එකක් ඉතුරුයි 5 අරත් 10යි 1යි 11යි ඇති නේද 1.95යි ඉලෙක්ට්‍රෝන වෝල්ට් වගේ එනවා. හරි හදාගන්න. හරි දාගන්න. මේ උත්තර ඕන වෙයිද? කමන්නේ මම ළඟ තිබ්බා. डी කොටස. මේක රෝම ඉලක්කාංක 1. දහවල් කාලයේදී ශ්‍රී ලංකාවේ පෘථිවි පෘෂ්ඨයේ ඒකක වර්ගඵලයක් මතට පතනය වන සූර්ය විකිරණ ශීඝ්‍රතාවයේ මධ්‍යන්නාගය වර්ග මීටරයට 1200ක් වේ. එත B1 නිර්ණය කරන ලද λ1 තරංග ආයාමයට අනුරූප ෆෝටෝන වල ශක්තියට අයත් වන්නේ මෙම ශක්ති ශීඝ්‍රතාවයෙන් 100.1ක් පමණක් යයි උපකල්පනය කරමින් පෘථිවියේ ඒකක වර්ගඵලයක් මතට පතනය වන λ1 තරංග ආයාමයට අයත් වන ශක්ති ශීඝ්‍රතාවය ගණනය කරන්න. හරි. කොහොමද? ශක්ති ශීඝ්‍රතාවය ඔය වගේ ඒවා අපි කතා කරා මොකද්ද? කෘෂ්ණ වස්තු විකිරණය. බලන්න දැන් ප්‍රකාශ විද්‍යුත් ආචරණය කිව්වම සම්පූර්ණ ඒකම නෙමෙයි අනිත් ඒවා පොඩියට සම්බන්ධ වෙනවා. හරි. ඔක්කොම දැනගෙන ඉන්න ඕනේ ඉතින්. හරි. දවල් කාලේදී ප්‍රශ්නේ අහන එක පැහැදිලිද? පෘථිවි පෘෂ්ඨයේ ඒකක වර්ගඵලයක් මතට පතන වෙන සූර්ය විකිරණ ශීඝ්‍රතාවයේ මධ්‍යන්නේ 1200යි. අපි උනා ලියාගමු. පෘථිවි පෘෂ්ඨයේ ඒකක වර්ගඵලයක් මතට. ඔය හරියට එකපාර හදා ගන්න බැයි නම් මේවා ලියා ගන්න. ලියලා ගන්න. ඒකක වර්ගඵලයක් මතට. දත්ත ටික ලියා ගන්න. පතනය වන ශක්ති ශීඝ්‍රතාවය සූර්ය විකිරණ ශීඝ්‍රතාවයෙන් ශක්ති ශීඝ්‍රතාවය ඒකක වර්ගඵලයක් මතට පතනය වන ශක්ති ශීඝ්‍රතාවය දීලා තියෙනවා. කීයද? 1200යි වර්ග මීටරයට වෝල්ට්. ඒකක වර්ගඵලයක් මතට පතනය වන ශක්ති ශීඝ්‍රතාවය. ඊට B1 නිර්ණය කරන ලද λ1 තරංග ආයාමයට අනුරූප ෆෝටෝන වල ශක්තියට අයත් වන්නේ මෙම ශක්ති ශීඝ්‍රතාවයෙන් මේකෙන් 100.1ක් පමණක් යයි උපකල්පනය කරමින් පෘථිවියේ ඒකක වර්ගඵලයක් මතට පතනය වන λ1 තරංග ආයාමයට අයත් වන ශක්ති ශීඝ්‍රතාවය. ඒකක වර්ගඵලයක් මතට පතනය වන බලයක් මතට පතනය වන λ1 තරංග ආයාමයට අදාළ ශක්ති ශීඝ්‍රතාවය කොහොමද ගන්නේ?
මේකට අදාළ ශක්ති ශීඝ්‍රතාවය අර ශක්ති ශීඝ්‍රතාවයෙන් එකත් එක්කලා ඕනනම් දාගෙන යන්න ප්‍රශ්න තියෙනවා. අර ශක්ති ශීඝ්‍රතාවයෙන් කීයද? 100.1යි. හරි. ඒකක වර්ගඵලයක් මතට පතනය වෙන λ1 තරංගායමයට අදාළ ශක්ති ශීඝ්‍රතාවය වෙන්නේ අර කලින් දීලා තිබ්බ ශක්ති ශීඝ්‍රතාවයෙන් 100.1යි. මෙහෙමනේ 100.1 කියන්නේ දන්නවනේ. හරි. හරි. ඔය සුළු කරන්නේ. මේක එනවා 100.1යි. බිඳුවයි බිඳුවයි කියපෙනවා. දශම හිතන්න නැතුව වැඩි කරන්න 12 වරක් 1 12යි දශම ස්ථාන 1යි. ඒ කියන්නේ 1.2 ඒකකයක් උතනින්ම එනවා. හරිනේ. ඒකක වර්ගඵලයක් මතට පතන වෙන ශක්ති ශීඝ්‍රතාවයක් තමයි ඒකත්. ශක්ති ශීඝ්‍රතාවය වෝට් ඒකක වර්ගඵලයක් මත ශක්ති ශීඝ්‍රතාවය කියව වර්ග මීටරයට වෝට්. හරි. හරි. ඒකකයත් ඕක තමයි දාලා හදන්නත් පුළුවන්. නැත්නම් අන්තිමට ඒකේ හිතන්නත් පුළුවන්. ඒකක වර්ගඵලයක් මතට පතන වෙන ශක්ති ශීඝ්‍රතාවය. ශක්ති ශීඝ්‍රතාවය කියන්නේ වෝට් එකක ඒකක වර්ගඵලයක් මතට කියපුවම වර්ග මීටරයට වෙනවා. ඒ වර්ග මීටරයට වෝට්. හරි. D වල එකත් හරි. ඊළඟට ප්‍රමිලක් අංක 2. මේ ප්‍රකාශ විද්‍යුත් ආචරණය ඔය වගේව හැදුවා. හරි. හරි. ප්‍රකාශ විද්‍යුත් ආචරණය නෙමෙයි. පළවෙනි පාඩම කෘෂ්ණ වස්තු විකිරණය. කෘෂ්ණ වස්තු වල හැදුවා. හරි. දැන් මේ පාඩම කරනවා කියලා මේකක් විතරක් ඇත්තටම දැනන් ඉඳලා හරියන්නේ නැහැ. අනිත් ඒවාත් දැනන් ඉන්න ඕනේ. අපි ඔක්කොම කරනවා. කරාගෙන කරලා තියෙන විකිරණ විතරයි තව කරන්න තියෙන්නේ. මේ ගණන් හදන්න ඕනේ. ප්‍රකාශ විද්‍යුත් ආචරණය දැන් මේ දෙක ඉවර වෙලා ඊළඟට කෘෂ්ණ වස්තු විකිරණය ගණන් හදලා ඊළඟ විකිරණ වලත් ගණන් හදලා ඉවර කරනවා. හරි. බලන්න. ප්‍රමිලක් අංක 2. දෙකේ කොටස් දෙකක් ආයෙ තියෙනවානේ. දෙකේ එක. ශාකයක පත්‍රයක් මත ඇති හරිතප්‍රද අණු වල සඵල පුෂ්ටික වර්ගඵලය 4 වැඩි කිරීම 10^2යි වර්ග මීටර නම් හරිතප්‍රද අණු මත පතනය වන λ1 තරංග ආයාමයට අයත් වන ශක්ති ශීඝ්‍රතාවය නිර්ණය කරන්න කියලා කියනවා. ඒක කොහොමද කරන්නේ? හරිතප්‍රද අණුවක් මත පතනය වන හරිතප්‍රද අණු මත පතනය වන λ1 තරංග ආයාමයට අයත් වන ශක්ති ශීඝ්‍රතාවය λ1 තරංග ආයාමයට අයත් වන ශක්ති ශීඝ්‍රතාවය කොහොමද? λ1 තරංග ආයාමයට අයත් වන ශක්ති ශීඝ්‍රතාවය මේ දෙන ඒකක වර්ගඵලයක් මතර λ1 තරංගායමේ ශක්ති ශීඝ්‍රතාවය ඒකක වර්ගඵලයක් මතර λ1 තරංගායමේ අදාළ ශක්ති ශීඝ්‍රතාවය ඒකක වර්ගඵලයක් මතර මෙච්චරයි. දැන් මේ වර්ගඵලය දීලා තිනවා හරිතප්‍රද අණු වල සඵල පුෂ්ටික වර්ගඵලය 4 වැඩි කිරීම 10^2යි. ඒකක වර්ගඵලයක් මතර මෙච්චරයි නම් සම්පූර්ණ 4 වැඩි කිරීම 10^2යි වර්ගඵලයක් මතර කොච්චරද? කොහමද හොයන්නේ? ඒකක වර්ගඵලයක් මතට පතනය වෙන එක වැඩි කරන්න ඕන අදාළ වර්ගඵලය. යොදා ගන්න. අදාළ වර්ගඵලය 4 වැඩි කිරීම 10^2යි. 4 වැඩි කිරීම 10^2යි වර්ග මීටර. ඔක සුළු කරලා ගන්න කීයක් දෙන්නේ? හරි. අර ටික දාගෙන ඉන්න. ඒ ටික මේ කොහොමද ගන්න උනා? ඒ ටික දාගෙන ඉන්න. කම්පිටින් එකක් දිනවා. හරි. ඉතින් දාගෙන ඉන්න. අජුට්ට පස්සට අරන් මේක දාගන්න බැරි වුණා නම් දාගෙන ඉන්න. ඒ ටික දාගෙන ඉන්න. මේ ටික දැන් පුළුවන් නම් හදාගෙන යන්න සුළු කරලා ගන්නද? හරි. දාලා ඉස්සරහට හදාගෙන යන්න. හරිද? පැහැදිලිද? ප්‍රමිලක් අංක 2 පළවෙනි කොටස මෙහෙම. ශාකයක පත්‍රයක් මත හරිතප්‍රද අණු වල සඵල පුෂ්ටික වර්ගඵලය 4 වැඩි කිරීම 10^2ක් නම් හරිතප්‍රද අණු මත පතනය වෙන λ1 තරංගායමයට අයත් වන ශක්ති ශීඝ්‍රතාවය. හරි. ශක්ති ශීඝ්‍රතාවය. ඒකක වර්ගඵලයක් මතර ශක්ති ශීඝ්‍රතාවය හෙව්වා. ඒකක වර්ගඵලයක් මතර පතනය වෙන ශක්ති ශීඝ්‍රතාවය හෙව්වා. දැන් හරිතප්‍රද අණු වල සඵල පුෂ්ටික වර්ගඵලය දීලා හරිතප්‍රද මත අණු වල හරිතප්‍රද අණු මත පතනය වෙන ශක්ති ශීඝ්‍රතාවය අහනවා. ඒකක වර්ගඵලයක් මතර හොයලා තියෙනවා. සඵල වර්ගඵලය දීලා හරිතප්‍රද අණු මත පතනය වෙන ශක්ති ශීඝ්‍රතාවය අහනවා. ඒකක වර්ගඵලයක් මතර මෙච්චරයි නම් අර සම්පූර්ණ හරිතප්‍රද අණු මත පතනය වෙන ශක්ති ශීඝ්‍රතාවය ගන්න පුළුවන්. ඒකක වර්ගඵලයක් මතට පතනය වෙන එක වැඩි කරන්න අදාළ වර්ගඵලය.
අදාළ හරිත ප්‍රධාන වල වර්ගඵලයෙන් වැඩි කරන සඵල වර්ගඵලයෙන් වැඩි කරන. ඒකක ප්‍රශ්නයක් නෑ. ඒකකත් එක්කලා දාලා සුළු කරන්න. එතකොට අන්තිම උත්තරේ ගැලපෙන ඒකක ඇදිලායි. වර්ග මීටරයට කැපෙනවා. වැඩි කරලා ගන්න තියෙන්නේ 12 වරක් 4 දශම හිතන්න නැතුව වැඩි කරන් 12 වරක් 4 48යි දශම ස්ථාන 1යි 4.8යි 10 වෙනි දෙකක් තියෙනවා. වර්ග මීටර කැපිලා ගියාම වොට් තමයි ඉතුරු වෙන්නේ. හරි. දැන් කෘෂ්ණ වස්තු විකිරණයත් කතා කරලා තියෙනවා. ඉතින් මේ ගැටලුවක් නැතුව ඇති. හරි. හරි. ශක්ති ශීඝ්‍රතාවය. හරි. ශක්ති ශීඝ්‍රතාවය නේද? ඒකේ අන්තිමට හිතන්නත් පුළුවන් ශක්ති ශීඝ්‍රතාවය. වොට් ශක්ති ශීඝ්‍රතාවය. හරි. ශක්තිය පතනය වීමේ ශීඝ්‍රතාවය. ශක්තිය පතනය වීමේ ශීඝ්‍රතාවය හොයන්නේ ශක්ති ප්‍රමාණය කාලයෙන් බෙදලානේ. ජූල් බෙදීම තප්පර එන තප්පරයට ජූල් එන වොට්. හරි. ඒකගේ අන්තිමට හිතන්නත් පුළුවන් ශක්ති ශීඝ්‍රතාවය. ශක්ති ශීඝ්‍රතාවයමයි වොට් වලින්. හරි. මෙහෙමනේ. හරි. ඊළඟට ඒකේ දෙවෙනි කොටස. ඉහත 2:1යි. ඉහත 2:1 කියන්නේ මේකනේ. ශක්ති ශීඝ්‍රතාවයට අනුරූපව ෆෝටෝන ශීඝ්‍රතාවය. ශක්ති ශීඝ්‍රතාවය මෙන්න මේ ශක්ති ශීඝ්‍රතාවයට අනුරූප ෆෝටෝන ශීඝ්‍රතාවය. ෆෝටෝන ශීඝ්‍රතාවය කියන්නේ මොකද්ද? මොකක් හරි දෙයක ශීඝ්‍රතාවය කියන්නේ තප්පරයකදී ලැබෙන ප්‍රමාණයනේ. ශීඝ්‍රතාවය කියන්නේ තප්පරයකදී මොනවා හරි ලැබෙන ප්‍රමාණය. ෆෝටෝන ශීඝ්‍රතාවය කියන්නේ දැන් මෙතන ෆෝටෝන පතනය වෙන එකනේ වෙන්නේ. ෆෝටෝන ශීඝ්‍රතාවය කියන්නේ තප්පරයකදී පතනය වෙන ෆෝටෝන ශීඝ්‍රතාවය කියන්නේ තප්පරයකදී පතනය වෙන ෆෝටෝන ගණන. හරි. මොකක් හරි දෙයක ශීඝ්‍රතාවය කියන්නේ තප්පරයකදී ඒ අදාළ දේ වෙන ප්‍රමාණය. දැන් ෆෝටෝනනේ පතනය වෙන්නේ. ෆෝටෝන ශීඝ්‍රතාවය කියන්නේ එතකොට ෆෝටෝන ශීඝ්‍රතාවය කියන්නේ තප්පරයකදී පතනය වෙන ෆෝටෝන ගණන. හරි. ඉහත එකේ ශක්ති ශීඝ්‍රතාවයට අනුරූප ෆෝටෝන ශීඝ්‍රතාවය අනුව. හරි. දාගන්න ඔය ටික මම මොකල හදනවා ඊටු ටික එහා පැත්තේ. ඉස්සෙල්ලා අහන දේ තේරුම් ගන්න. හරි. හරි. පතනය වන ෆෝටෝන ශීඝ්‍රතාවය කියන්නේ තප්පරයකදී පතනය වන ෆෝටෝන ගණන අහන්නේ. හරි. මෙතන තප්පරයකදී පතනය වන ශක්තිය. තප්පරයකදී ලැබෙන මුළු ශක්තිය. හරි. ශක්ති ශීඝ්‍රතාවයෙන් තප්පරයකදී ලැබෙන මුළු ශක්තිය තමයි ඔය තියෙන්නේ. තප්පරයකදී ලැබෙන මුළු ශක්තිය. තප්පරයකදී ලැබෙන මුළු ශක්තිය. ශක්ති ශීඝ්‍රතාවය. ඕනෑ මේක ශීඝ්‍රතාවය කියන්නේ තප්පරයකදී ලැබෙන ශක්ති ශීඝ්‍රතාවය කියන්නේ තප්පරයකදී ලැබෙන ශක්තිය. තප්පරයකදී ලැබෙන ශක්තිය වෙන්නේ 4.8 වැඩි කිරීම 10 වෙන 2යි. දැන් මේක ශක්තිය නිසා ජූල්. හරි. හරි. මට ඕනේ තප්පරයකදී පතනය වෙන ෆෝටෝන ගණන. ඒක තමයි ෆෝටෝන ශීඝ්‍රතාවය වෙන්නේ. හරි. කොහොමද? හරි. දැන් මේ හැමතිස්සෙම තප්පරයේ කාලයක් තමයි සලකන්නේ. තප්පරයකදී ලැබෙන මුළු ශක්තිය තියෙනවා. තප්පරයකදී ලැබෙන ෆෝටෝන තප්පරයකට තමයි හදන්න යන්නේ. තප්පරයේ කාලයක් සලකලා තමයි හදන්නේ. තප්පර එක කාලයක් සලකලා තමයි හදන්න යන්නේ. මුළු ශක්තිය. හරි. මුළු ශක්තිය නම් දන්නේ. ෆෝටෝන එක ශක්තිය හොයන්න නම් දන්නවා. ෆෝටෝන එක ශක්තිය හොයන්න නම් දන්නවා. ෆෝටෝන එක ශක්තිය හොයන්න නම් දන්නවා මේ තරංගායාමයේ λ1 කෙනෙක්ට අදාළ එක තමයි කතා කරන්නේ. තරංගායාමයේ λ1 වන ෆෝටෝන වලට අදාළ තමයි කතා කරන්නේ. ෆෝටෝන එක ශක්තිය හොයන්න පුළුවන් තරංගායාමයේ පාවිච්චි කරනවා නම් ෆෝටෝන එක ශක්තිය hc බෙදීම λ කියලා ලියන්න පුළුවන්. තරංගායාමයේ එක්කලා ලියනවා නම් ෆෝටෝන එක ශක්තිය hc බෙදීම λ. හරි. මුළු ශක්තිය නම් දන්නේ නැහැ. ෆෝටෝන එක ශක්තිය ලියන්න නම් පුළුවන්. ෆෝටෝන එක ශක්තිය මොකෙන් වැඩි කරොත් මුළු ශක්තිය ලැබෙයිද? මේ තප්පරයක් තමයි සලකන්නේ. තප්පරයේ කාලය සලකන්නේ. ෆෝටෝන එක ශක්තිය මොකෙන් වැඩි කරොත් මුළු ශක්තිය ලැබෙයිද? මේ තියෙන ලැබෙන මුළු ශක්තිය සමාන වෙන්නේ ෆෝටෝන එක ශක්තිය මොකෙන් වැඩි කරපුවාම ඉන්නේ එකද? ෆෝටෝන එක ශක්තිය කාගෙන් වැඩි කරාම මුළු ශක්තිය එනවද? මුළු ශක්තිය තියෙනවා. හරි. ෆෝටෝන එක ශක්තිය හොයාගන්න පුළුවන්. හරි. දැන් අහන්නේ ෆෝටෝන ගණන. තප්පරයකදී පතනය වෙන ෆෝටෝන ගණන. තප්පරයකදී සමීකරණයක් දාන්න යන්නේ. ඒකට ඒක තමයි ෆෝටෝන ශීඝ්‍රතාවය වෙන්නේ. හරි. අහන්නේ තප්පරයකදී පත් වෙන ෆෝටෝන ගණන.
තප්පරයේ සමීකරණය දාන ෆෝටෝන ගණන තමයි ඕනේ. දැන් ෆෝටෝන ගණන හොයන්න ෆෝටෝන ගණන ඉන්න සමීකරණය ලියා ගන්න බෑ. ඒකට තමයි මේ බලන්නේ. ෆෝටෝන ගණන හොයන්න නම් ෆෝටෝන ගණන ඉන්න සමීකරණයක් හොයාගන්න ඕනේ. මුළු ශක්තිය දන්න ඕනේ. ඔන්න මුළු ශක්තිය තියෙනවා. ෆෝටෝනයේ ශක්තියත් ඕන ලියා ගන්න පුළුවන්. දැන් මට ඔය අතර සම්බන්ධයක් ගොඩනගා ගන්න පුළුවන්. මුළු ශක්තිය ලැබෙනවා ෆෝටෝනයක ශක්තිය මොකෙන් වැඩි කරොත්ද? ෆෝටෝනයක ශක්තිය ෆෝටෝන ගණනේ. නේ? ෆෝටෝනයක ශක්තිය ෆෝටෝන ගණනින් වැඩි කරපුවා මුළු ශක්තිය එනවා. අන්න ෆෝටෝන ගණන ඉන්න සමීකරණයක් දාගත්තා. අපිට ඕන ෆෝටෝන ගණන තප්පරයකදී ඉපත් වෙන ෆෝටෝන ගණන තමයි. මේක හොයන්න ඕනේ. මේක ලියා ගන්න පුළුවන් මේකත් දන්නවා. හරි. දාලා ගමු. තප්පරයකදී තප්පරයේ තමයි සමීකරණය දාන්නේ. තප්පරයකදී මුළු ශක්තිය 4.8 වැඩි කිරීම 10 වෙන 2. ෆෝටෝනයක ශක්තිය තරංගායාමය නිසා තරංගායාමය දන්න නිසා ෆෝටෝනයක ශක්තිය ලියමු hc බෙදීම ලැම්ඩා කියලා. දැන් මෙතන තරංගායාමය ලැම්ඩා 1. වාරයක් ෆෝටෝන ගණන මම n කියලා දාගන්නවා. හරි. ෆෝටෝන ගණන n කියලා ගන්න. හරි. n තමයි හොයන්න ඕනේ. මේක කලින් හොයලා තිබ්බ නේද? hc ගුණිතය වෙනස් වෙන්නේ hc බෙදීම ලැම්ඩා 1 කියන එක අපි කලින් හොයලා තිබ්බ නේද? ආයෙ හොය ඉන්න දෙයක් නැහැ එකපාරම දාන්න. hc බෙදීම ලැම්ඩා 1 කියන එක නේද 5 1 කියලා හෙව්වේ. 5 1 කියලා හෙව්වේ මෙයානේ. මෙයා හෙව්වා 3 ඉලෙක්ට්‍රෝන වෝල්ට්. ඉලෙක්ට්‍රෝන වෝල්ට් 3යි. හැබැයි මේකට දාන්න නම් සම්මතයක් වලින් දාන්න ඕනේ. මොකද මුළු ශක්තිය ජූල් වලින් දැම්මේ. මේක ජූල් වලින් දැම්මේ. එහා පැත්ත ඉලෙක්ට්‍රෝන වෝල්ට් වලින් දාන්න බෑ. මෙතන ශක්තියක් ඉන්නේ. මේක ශක්තිය මෙතන 5 1 කාර්යසිතෙන් ඉලෙක්ට්‍රෝන වෝල්ට් 3යි කියලා ආවේ. ඉලෙක්ට්‍රෝන වෝල්ට් කියන්නේ ශක්තියමයින ඒකකයක්. ඒක ශක්තියක්. මේක ජූල් වලින් තිබිලා අර ඉලෙක්ට්‍රෝන වෝල්ට් වලින් තියෙන්න බෑ. අර එකම රාශියක් නේද මෙතන ශක්තිය. එකම රාශියක් නම් ඒකක දෙකකින් මැනලා තියෙන්න බෑ. හරි. මෙතන ශක්තිය මෙතන ජූල් වලින් මැනලා මෙතන ඉලෙක්ට්‍රෝන වෝල්ට් වලින් මැනලා තියෙන්න බෑ. එහෙම වුණොත් එහෙම කපලා දාන්නත් බෑනේ. එහෙම සුළු කරන්න බෑ. එකම જાතියෙන් දාන්න. මෙතන ජූල් වලින් දාපු නිසා එහා පැත්තත් ජූල් වලින් දාමු. ඉලෙක්ට්‍රෝන වෝල්ට් 3යි කියලානේ ආවේ. ඉලෙක්ට්‍රෝන වෝල්ට් වලින් තියෙන එක සම්මත එක වලට හරවන උපසර්ගයෙන් වැඩි කරනවා වගේ වැඩි කරන්න ඕනේ. 1.6 වැඩි කිරීම 10 වෙන 19. ඉලෙක්ට්‍රෝන වෝල්ට් එකක් කියන්නේ ඉලෙක්ට්‍රෝන එක ආරෝපණය සමාන 1.6 වැඩි කිරීම 10 වෙන 19. ඉලෙක්ට්‍රෝන වෝල්ට් එකක් කියලා කියන්නේ. ඉලෙක්ට්‍රෝන වෝල්ට් 3යි hc බෙදීම 51 කියන එක ඉලෙක්ට්‍රෝන වෝල්ට් 3යි මේක සම්මත එක වලට හරවන උපසර්ගයෙන් වැඩි කරනවා වගේ 1.6 වැඩි කිරීම 10 වෙන 19 වැඩි කරනවා. හරි. දැන් මේක ජූල් වලින් එවෙත් තියෙනවා. n තමයි හොයන්න ඕනේ. හරි. ඔක සුළු කරපුවාම n එක එනවා. පල්ලෙහා ඊටු ටික ලයිට් එක නිසා පේන්නේ නැද්ද? මෙතන තියෙන්නේ 4.8 වැඩි කිරීම 10 වෙන 2යි. 4.8 වැඩි කිරීම 10 වෙන 2. මෙතන හිටපු එක නා තමයි. හරි. හරි. මේ ටික කරනවා. පැහැදිලි නේද? මේට අරගෙන සුළු කරන්න පුළුවන්. හරි. සුළු කරලා ගත්තොත් කොහමද වෙන්නේ? දෙපැත්තම අනේ මෙතන වැඩි කරලා ගත්තොත් 16 ව 3ක් 48යි දශම ස්ථානිකයි 4.8යි. මේ සම්පූර්ණ එක්කෙනා කපලා දාන්න පුළුවන්. එතන 10 ඍණ 2යි. මෙතන 10 ඍණ 2ක් කපලා දාන්න තව 10 ඍණ 17යි. මෙතන බිඳුව නෙමෙයි දැන් එක තියෙන්නේ. මේ පැත්තට දාන්න 1 යට 10 ඍණ 17 සමානයි n. ඒ උඩට දාපුවම 10 17ක් වෙනවා. එක වැඩි කිරීම 10 17යි. ඔය තියෙන තප්පරයකදී සමීකරණය දෙන තප්පරයකදී තප්පරයකදී පතන වෙන ෆෝටෝන ගණන තමයි මේ තියෙන්නේ. තප්පරයකදී පත් වෙන ෆෝටෝන ගණන කියන්නේ ෆෝටෝන ශීඝ්‍රතාවය තමයි. පතන වෙන ෆෝටෝන ශීඝ්‍රතාවය තමයි. පතන වෙන ෆෝටෝන ශීඝ්‍රතාවය තමයි. ෆෝටෝන ශීඝ්‍රතාවය එක වැඩි කිරීම 10 7යි. හරි. හරි. ඒක නෑ. හරි. ඕනනම් මෙතනින් බලන්න පුළුවන් ඉතින්. මුළු ශක්තිය ජූල් මේක ජූල් වලින් දැම්මේ ජූල් කැපිලා ගියා. ඔයාලට අර අන්තිම උත්තරේ ඒක ප්‍රශ්නයක් තියෙනවා නම් ගණන හදනකොට ඒකක සහිතව හදාගෙන යන්න. මුළු ශක්තිය ජූල් මේකත් ජූල් වලට හැරෙවද ජූල් කැපිලා ගිහලා අන්තිමට n වලට ඒකකයක් නැතුව තමයි. හරි. තප්පරයකදී පත් වෙන ෆෝටෝන ගණනනේ. ඒකට ඒකක නැහැ. හරි. හදාගන්න. ඔහම තමයි ගන්න වෙන්නේ. ගන්න ලස්සනට ගන්න පුළුවන්. හරි. හදාගන්න ඉක්මනට. මේ ඉලෙක්ට්‍රෝන වෝල්ට් එකයි කියන එක අන්තිමට දීලා තියෙනවානේ මම ඒක දැන් 1.6 වැඩිකින් 10 වෙනි 19 ජූල් කියන එක දීලා තියෙනවා. හරි. හරි. හදාගන්න ඉක්මනට. හරිද? ඔය දෙන්නේ ෆෝටෝන ශීඝ්‍රතාවය එහෙම නැත්නම් තප්පරයකදී පතනය වෙන ෆෝටෝන ගණන. තප්පරයකදී ඔන්න ඔච්චර ෆෝටෝන ගණනක් පතනය වෙනවා. ඊළඟට රෝමි ලක්ෂාංක 3 තව ටිකයි.
හරිතප්‍රද අණු මතට පතනය වන ෆෝටෝන 1014කට එක් හරිතප්‍රද අණුවක් පමණක් සැකබෙයි නම් ඊට රෝම ඉලක්කාංක දෙකෙහි ගණනය කළ පතන වෙන ෆෝටෝන නිසා මෙන්න මේ ෆෝටෝන නිසා සැකබෙන අණු ප්‍රමාණය කොපමණද? මේකෙන් තප්පරයකදී පතනය වෙන ෆෝටෝන ගණන, ඒ කියන්නේ අපි දැන් අහන්නේ තප්පරයකදී සැකබෙන අණු ගාන කීයද කියලා අහන්නේ. හරි. හරි. බලමු. හරිතප්‍රද අණු මත පතනය වන ෆෝටෝන 1014කට එක් හරිතප්‍රද අණුවක් පමණක් සැකබෙයි නම් මෙන්න මේ ෆෝටෝන නිසා සැකබෙන අණු ප්‍රමාණය මෙන්න මෙච්චරක් පතනය වුණොත් මෙන්න මෙච්චර ෆෝටෝන ගන්න. මේ තියෙන ෆෝටෝන ශීඝ්‍රතාවය කියන්නේ තප්පරයකදී පතනය වෙන ෆෝටෝන ගන්න තමයි වෙලා තියෙන්නේ. හරියට ගත්තොත් නම් තප්පරයකදී පතනය වෙන ෆෝටෝන ගන්න තමයි ඔය හෙව්වේ එක වැඩි කිරීම 10 17යි කියලා. දැන් මේගොල්ලෝ කියන්නේ ඔය ෆෝටෝන ගණන නිසා පතන වෙන ෆෝටෝන නිසා ටික දෙකේ පතනය වෙන ෆෝටෝන නිසා කියන්නේ එක වැඩි කිරීම 10 7ක ෆෝටෝන ප්‍රමාණයක් නිසා සැකබෙන අණු ප්‍රමාණය කොහොමද ගන්නේ? මට අයිඩියා ගන්න පුළුවන් තප්පරයකදී මේ ඇත්තට මේ අහන්නේ තප්පරයකදී අහන්නේ නැහැ. ඉතින් මේ මම කියන්නම්කො ටික තප්පරයකදී සැකබෙන අණු ප්‍රමාණය මෙතනින් එන්නේ ඇත්තටම තප්පරයකදී සැකබෙන අණු ප්‍රමාණය ඊළඟට එකට වැදගත් වෙයි ඒකයි. හරි. තප්පරයකදී සැකබෙන අණු ප්‍රමාණය කොහොමද ගන්නේ? තප්පරයකදී මෙතන පතන වෙන එක වැඩි කිරීම 10 17ක් ෆෝටෝන 10 14කට ෆෝටෝන 10 14කට එකයි සැකබෙන්නේ. එහෙනම් එක වැඩි කිරීම 10 17කින් කොච්චරක් සැකබෙනවද? බෙදන්න 10 14යි. අමනේද ගන්න? හරි. පැහැදිලිද? ෆෝටෝන 10 14කට එක් හරිතප්‍රද අණුවක් පමණක් සැකබෙයි නම් එක වැඩි කිරීම 10 14ක් පතනය වුණොත් එක අණුවක් විතරයි සැකබෙන්නේ. සැකබෙන අවස්ථාවට යන්නේ. සැකබුම් අවස්ථාවට යන්නේ එකයි. එහෙනම් එක වැඩි කිරීම 10 17ක් පතනය වුණොත් කීයක් සැකබෙනවද කියලා අහනවා. සැකබුම් අවස්ථාවට යනවද? ෆෝටෝන 10 14ක් පතනය වුණොත් එහෙනම් එකක් සැකබෙනවා. එහෙනම් 10 17ක් පතනය වුණොත් එහෙනම් කීයක් සැකබෙනවද කියලා අහන්නේ. 10 14 10 14 ඒවා කීයක් තියෙනවද කියලා බලන්න හරිනේ. එකක් සැකබෙන්න නම් 10 14ක් ඕනේ. නම් 10 17කින් කීයක් සැකබෙනවද? හරි. 10 14 10 14 ඒවා කීයක් තියෙනවද කියලා බලන්න. 10 14ෙන් බෙදන්න. හරි. 10 14යි මෙතන ගියොත් එම 10 3යි 10යි තප්පරයකදී සැකබෙන අණු ප්‍රමාණය 10යි. හරි. මේක අහන විදියට තප්පරයකදී එක තමයි අහන්නේ. හරි. හරි. සැකබෙන අණු ප්‍රමාණය මේක නිසා සැකබෙන අණු ප්‍රමාණය 10යි. ඒ කියන්නේ එතන තප්පරයකදී පතන වෙන ෆෝටෝන ගලනේ තප්පරයකදී සැකබෙන අණු ප්‍රමාණය තමයි හොයලා තියෙන්නේ 10යි කියලා. දැන් රෝම ඉලක්කාංක 4. රෝම ඉලක්කාංක 4. එක් ග්ලූකෝස් අණුවක් සෑදීම සඳහා මෙවැනි සැකබුණු හරිතප්‍රද අණු 6ක් අවශ්‍ය වේ නම් තප්පරයකදී නම් අණු 1000ක් සැකබෙනවා. එක් ග්ලූකෝස් අණුවක් සෑදීම සඳහා මෙවැනි සැකබුණු හරිතප්‍රද අණු 6ක් අවශ්‍ය වේ නම් ග්ලූකෝස් අණුවක් සෑදීම සඳහා කොපමණ කාලයක් ගත වේද? හරි. ග්ලූකෝස් අණුවක් හැදෙන්න කොච්චර කාලයක් ගත වෙනවද කියලා අහන්න. ග්ලූකෝස් අණුවක් හැදෙන්න සැකබුණු අණු 6යි ඕනේ. ඒ කියන්නේ ග්ලූකෝස් අණුවක් හැදෙන්න නම් සැකබුණු අණු 6ක් ඕනේ. අපෙන් අහන්නේ ග්ලූකෝස් අණුවක් සෑදීමට කාලය. ඒ කියන්නේ ග්ලූකෝස් අණුවක් සෑදීමට කාලය කියන්නේ අණු 6ක් සැකබීමට ගතවන කාලය. නේ? ග්ලූකෝස් අණුවක් සෑදීමට ගතවන කාලය. ග්ලූකෝස් අණුවක් සෑදෙන්න නම් අණු 6ක් හරිතප්‍රද අණු 6ක් සැකබෙන්න ඕනේ. අපෙන් අහන්නේ ග්ලූකෝස් අණුවක් සෑදීමට ගතවන කාලය. ග්ලූකෝස් අණුවක් සෑදෙන්න හරිතප්‍රද අණු 6ක් සැකබෙන්න ඕනේ. අපි හොයමු හරිතප්‍රද අණු 6ක් සැකබීමට ගතවන කාලය. ඒක තමයි ග්ලූකෝස් අණුවක් සෑදීමට ගතවන කාලය වෙන්නේ. හරි. කියන්න ඕන නේද? පැහැදිලි නේද? ග්ලූකෝස් අණුවක් සෑදීමට ගතවන කාලය වෙන්නේ හරිතප්‍රද අණු 6ක් සැකබීමට ගතවන කාලය. හරිතප්‍රද අණු 6ක් සැකබීමට ගතවන කාලය.
කාලය තමයි මේ කාලය තමයි ග්ලූකෝස් අණුවක් සෑදීමට ගත වන කාලය. ඔක තමයි අහන්නේ. හරි. හරිත අප්‍රද අණු 6ක් සැකවෙන්න ගත වන කාලය. තප්පරයකදී අණු 1000ක් සැකවෙනවා. 1000ක් සැකවෙන්න නම් තප්පර 1යි ගත වෙන්නේ. මට ඕනේ 6කට කොච්චර කාලයක්ද කියලා බලන්න. අනිවාර්යයෙන්ම තප්පරයකට වඩා අඩු වෙන්න බෑ. තප්පරයකදී අණු 6ක් සැකවෙනවා. හරිත අප්‍රද අණු 6ක් සැකවෙනවා. මට ඕනේ අණු 6ක් sorry. තප්පරයකදී හරිත අප්‍රද අණු 1000ක් සැකවෙනවා. මට ඕනේ අණු 6ක් සැකවීමට ගත වන කාලය අනිවාර්යයෙන්ම ඔක තප්පරයට වඩා අඩු වෙන්න ඕනේ. මොකද තප්පරයකදී 1000ක් සැකවෙනවා නම් ඊට වඩා මේ 6ක් පොඩි ප්‍රමාණයක් සැකවෙන්න කොච්චර කාලයක් ගත වෙනවද? හරි. තප්පරයකදී 1000යි. මට ඕනේ 6කට කාලය හොයන්න. කොහොමද කරන්නේ? අර O level කාලේ අච්චරට මෙච්චර නම් මෙච්චරට කොච්චරද වගේ. හරි. කොහොමද? තප්පරයකදී අණු 1000යි. අපි ඕනේ අණු 6ක්. අපි එක අණුවකට කාලය හොයමු. හොයලා 6න් වැඩි කරමු. තප්පරයකදී අණු 1000ක් හැදෙනවා නම් එක අණුවකට කාලය හොයන්නේ කොහොමද? තප්පරයකදී අණු 10යි නැත්නම් අණු 1000කට තප්පර 1යි. අණු 1000ට තප්පර 1යි. එක අණුවකට කාලය අණු 1000ක් හැදෙන්න තප්පර 1යි නම් එක 1000න් බෙදුවාම එක අණුවකට කාලය එනවා. මට ඕනේ අණු 6කට කාලය. ලේසි නේද? 6 බෙදීම 10යි. 6 බෙදීම 10යි කියන්නේ 10 ඔහම තියාගෙන උඩ දාන්න. 10 3යිනේ. 10 3 උඩ 10 ඍණ 3යි. 6 වැඩි කිරීම 10 ඍණ 3යි කාලය තප්පර. හරි. හරිත අප්‍රද අණු 6ක් සැකවීමට ගත වන කාලය වෙන්නේ තප්පර 6 වැඩි කිරීම 10 ඍණ 3යි. හරිත අප්‍රද අණු 6ක් සැකවීමට කාලය කියන්නේ ග්ලූකෝස් අණුවක් සෑදීමේ කාලය තමයි. හරි. ග්ලූකෝස් අණුවක් සෑදීමේ කාලය තමයි මේ. හරි. ඔක තමයි අන්තිම උත්තරේ. මේකේ මේ මොකක් හරි මේ printing mistake එකක් තිබ්බද මන්ද? හරි. මොකක් හරි දත්තයක් මම හිතන්නේ වැරදි ඔගේ. ඔය දීලා තියෙන දත් වලට තමයි මම හදන් ගියේ ටියුට් එකේ තියෙන දත් වලට තමයි හදන් ගියේ. ඔයාලා මේ 2013 පාස් පේපර් එකක් එහෙම අරන් බැලුවොත් එහෙම කොහේ හරි දත්තයක් වැරදිලා තිබ්බා. මේකට මෙච්චර අඩු කාලයක් එන්නේ නැද්ද කොයිද? හරි. දැන් ඔයාලා මේක හදලා ඇති කියලා හිතලා මේ මම ওই තියෙන විදිහටම හදාගෙන ගියේ. පාස් පේපර් එකක් අරන් ගත්තොත් එහෙම මේ 10 14 හරි කොහේ හරි මේ පොඩි මිස් එකක් තිබ්බා. මට මතක නැහැ කොහෙද කියලා. වර්ගඵලයේද මන්ද. හරි. ඔය පොඩි වැරද්දක් තියෙනවා. මේකට මීට වඩා මෙච්චර අඩු කාලයක් නෙමෙයි එන්නේ මතක හැටියට. මේ තියෙන දත්ත වලට හදාගෙන ගියොත් ඔහම තමයි වෙන්නේ. හරි. තියරි මොකුත් ගැටලුවක් නැහැ. අර ඉලක්කමක 10 බලයක පොඩි මිස් එකක් තියෙන්නේ. පාස් පේපර් එකක් කරන් බැලුවොත් එimhe වෙනස් උත්තරයක් තමයි දෙන්නේ. ඒතර තියරි හදන විදිහේ ක්‍රමයේ මොකුත් වෙනසක් වෙන්නේ නැහැ. අර 10 බලයක වෙනසක් නිසා උත්තරේ පොඩි වෙනසක් වෙනවා. ඒක ගැටලුවක් නැහැ. ඉතින් තියෙන විදිහට හදාගෙන ගියාම ඔහොම හදලා ඇති කියලා හිතලා තමයි මම ඒක නිවැරදි කරන්නේ නැතුව ඔහොම හදාගෙන ගියේ. හරි. තේරුණාද? ඔය විදිහට උත්තරේ ගන්න පුළුවන්. හරි. හරි. හදාගන්න. වීඩියෝ එක නවත්තලා දාගන්න. හරිද? ඊළඟට 2018 level ගන්න. 2018 තමයි අන්තිමට ඇවිත් තියෙන ප්‍රකාශ විද්‍යුත්ආචරණය. ප්‍රකාශ විද්‍යුත්ආචරණය 2018න් පස්සේ ආවිල්ලා නැහැ. දැන් මේ පාර ඉතින් එන්න පුළුවන්. ප්‍රකාශ විද්‍යුත්ආචරණයෙම විතරක් නෙමෙයි ඉතින් අනිත්‍යවත් අර කලින් ගානේ වගේ අනිත්‍යවත් එහෙම මෙහෙම සම්බන්ධ කරන්න පුළුවන්. ඉතින් කොටස් තුනම බලාගෙන යන්න මේකෙන්. හරි. හරි. 2018 level ගාන ප්‍රකාශ විද්‍යුත්ආචරණය මේකෙන් ඉවරයි. හරි. මුල්ම හරිය තීරි චුට්ටක් තියෙනනේ. ඒ කොටස. එක රූපයේ පෙන්වා ඇත්තේ ප්‍රකාශ විද්‍යුත්ආචරණයේ පරීක්ෂණය ප්‍රකාශ විද්‍යුත්ආචරණ පරීක්ෂණය සිදු කිරීමට අවශ්‍ය ඇටමුක අත්‍යවශ්‍ය කොටස් වේ. රෝම ඉලක්ක 1. දී ලෙස ලකුණු කර ඇති කොටස වෝල්ටීයතා සැපයුමකි. ප්‍රකාශ විද්‍යුත් ධාරාව විභව අන්තරය. ලාක්ෂණිකය ලබා ගැනීම සඳහා ඩීට තිබිය යුතු වැදගත්ම ලක්ෂණ දෙක මොනවාද? ඩී කියන්නේ වෝල්ටීයතා ප්‍රභවය කියන්නේ බැටරිය. මෙයා මොකද වෙන්න ඕනේ? විචල්්‍ය වෝල්ටීයතා ප්‍රභවයක් වෙන්න ඕනේ. වෝල්ටේජ් එක වෙනස් කරන්න පුළුවන් වෙන්න ඕනේ. විචල්්‍ය වෝල්ටීයතා ප්‍රභවයක් විය යුතුය. අනිත් එක මේක DC වෙන්න ඕනේ. DC වෝල්ටීයතා ප්‍රභවයක් වෙන්න ඕනේ. DC වෝල්ටීයතා ප්‍රභවයක් විය යුතුය. හරි. දාගන්න. අන්නවම වෙන්න ඕනේ. ඊළඟට රෝම ඉලක්ක අංක 2.
A සහ B ලෙස ලකුණු කර ඇති කොටස් නම් කරන්න. ඒ කියන්නේ මොකද්ද? ආලෝක කදම්බේ පතනය කරන්නේ කැතෝඩයටද ඇනෝඩයටද? ඒ කියන්නේ කවුද? ඒ කියන්නේ කැතෝඩය. ආලෝක කදම්බය පතනය කරන්නේ කැතෝඩය මතට. එතකොට ඒ කියන්නේ කැතෝඩය. B කොහෙද ඉන්නේ? B. B මොකද්ද? කැතෝඩෙන් එන වයර් එකට හයි කරන උපකරණය මොකද්ද? ඇමීටරයනේ. වෝල්ට් මීටරය හයි කරන්නේ වෝල්ටීයතා ප්‍රභවය එහෙම නැත්නම් කෝෂයේ අග්‍ර දෙක අතරට කැතෝඩයෙන් එන වයර් එකට ඇමීටරයක් හයි කරනවා. මෙතන B කියන්නේ ඇමීටරය. හරි. දැන් රෝම ඉලක්ක අංක 3. වර්ග මීටරයට වොට් වලින් මනින ලද එකම තීව්‍රතාවයන් ඇති කොළ. එයාගේ තරංගායමේ ලැම්ඩා g ලු සහ රතු. එයාගේ තරංගායමේ ලැම්ඩා r ලු ලැම්ඩා g කුඩයි කියලා කියනවා. ඒක වර්ණ ආලෝක කදම්බ දෙකක් වරකට එක කදම්බයේ බැගින් ඒ මතට පතනය වීමට සලසනු ලැබේ. ආලෝක කදම්බ වල සංඛ්‍යාතයන් ඒ සාදායති ද්‍රව්‍යයේ දේහලීය සංඛ්‍යාතයට වඩා වැඩි. හරි. ලෝහයේ දේහලීය සංඛ්‍යාතයට වඩා ආලෝක කදම්බ වල සංඛ්‍යාතයන් වැඩි කියලා කියන්නේ. ආලෝක කදම්බ වල සංඛ්‍යාතයන් ලෝහයේ දේහලීය සංඛ්‍යාතය. මේක නම් ඒ සාදායති ද්‍රව්‍යයේ දේහලීය කියන්නේ ලෝහයේ දේහලීය සංඛ්‍යාතයට වඩා වැඩි. ඇයි එහෙම කියලා තියෙන්නේ? අනිවාර්යයෙන්ම ප්‍රකාශ විද්‍යුත්ආචරණය ඇති වෙන්න නම් පතිත විකිරණයේ සංඛ්‍යාතය ලෝහයේ දේහලීය සංඛ්‍යාතයට වඩා වැඩි වෙන්න ඕනේ. අපි අවශ්‍යතා තුනක් කියවනේ. සංඛ්‍යාතයෙන් කතා කරන්න පුළුවන් ප්‍රකාශ විද්‍යුත්ආචරණය ඇතිවීමට අවශ්‍යතා මතකද? සංඛ්‍යාතයේ පැත්තෙන් කියන්න පුළුවන්, තරංගායමේ පැත්තෙන් කියන්න පුළුවන්, ශක්තිය පැත්තෙන් කියන්න පුළුවන්. ශක්තියට දැන් ප්‍රකාශ විද්‍යුත්ආචරණය ඇතිවීමට අවශ්‍යතාවය. සංඛ්‍යාතයේ පැත්තෙන් කතා කරන්න පුළුවන්. තරංගායමේ පැත්තෙන් කතා කරන්න පුළුවන්. ශක්තිය පැත්තෙන් කතා කරන්න පුළුවන්. එතන කාර්යශිතියත් එක්කලා තමයි කතා කරේ. හරි. හරි. එතකොට දැනත් කියන විදිහට පතිත විකිරණයේ සංඛ්‍යාතය ඒතොර දේහලීය සංඛ්‍යාතයට වඩා වැඩි. පතිත විකිරණයේ සංඛ්‍යාතය ලෝහයේ දේහලීය සංඛ්‍යාතයට වඩා වැඩි. ඒ කියන්නේ මෙතනදී ප්‍රකාශ විද්‍යුත්ආචරණය ඇති වෙනවා. හරි. ප්‍රකාශ විද්‍යුත්ආචරණය ඇති වෙනවා කියන තමයි ඒක කියලා තියෙන්නේ. ඒක දීලා තියෙන්නේ. හරි. හරි. ප්‍රකාශ විද්‍යුත්ආචරණය ඇති වෙනවා කියන්නේ ඇමීටරෙන් ධාරාවක් ඇමීටරයෙන් පාඨාංකයක් බලා ගන්න පුළුවන් වයර් එක හරහා ධාරාවක් ගලනවා. හරි. පද්ධතිය හරහා ධාරාවක් ගමන් කරනවා. ප්‍රකාශ විද්‍යුත්ආචරණය ඇති වෙනවා කියන්නේ ධාරාවක් ගමන් කරන ඇමීටර් පාඨාංකයක් තියෙනවා. හරි. ධාරාවක් බලා ගන්න පුළුවන්. හරි. කොටස් දෙකක් තියෙනවා. පළවෙනි එක කොළ සහ රතු වර්ණ සඳහා VI විචලනය එකම ප්‍රස්ථාරයක දැක්වීමට දල සටහනක් අඳින්න. කොළ සහ රතු වර්ණ සඳහා වන වක්‍ර පිළිවෙලින් G සහ R කොළ G රතු එක R ලෙස පැහැදිලිව සලකනු කළ යුතුයි. කොළ සහ රතු වර්ණ සඳහා පතනය වන ෆෝටෝන වලින් එකම ප්‍රතිශතයක් ප්‍රකාශ ඉලෙක්ට්‍රෝන විමෝචනය කරන්නේ යයි උපකල්පනය කරන්න. හරි. මේක දාගන්න. මේක මකලා ඊට ටික හදන්න යන්නේ. හරි. බලන්න. එක VI ලාක්ෂණිකය. විභවය ධාරාවත් එක්කලා විචලනය. අවනේ. ධාරාව විභවයත් එක්කලා විචලනය. ධාරාව විචලනය. හරි. VI ලාක්ෂණිකය අපි කලිනුත් ඇදලා තියෙනවනේ ඔය වගේම. හරි. දැන් ප්‍රකාශ විද්‍යුත්ආචරණය ඇති වෙනවනේ. ප්‍රකාශ විද්‍යුත්ආචරණය ඇති වෙනවා කියන්නේ ධාරාවක් ගමන් කරනවා. හරි. කොහොමද වෙන්නේ? මතකයි නේද දැන් විභවයේ ධන පැත්ත තියෙනවා, විභවයේ ඍණ පැත්ත තියෙනවා. විභවයේ ධන පැත්තේදී නියත ධාරාවක් බලා ගන්න පුළුවන් නේ. විභවයේ ධන පැත්තේදී නියත ධාරාවක් බලා ගන්න පුළුවන්. විභවයේ ඍණ පැත්තේදී විභවය වැඩි කරා යනකොට ධාරාව අඩු වෙලා යම් තැනකදී ධාරා බිඳුවක් වෙනවා. ධාරා බිඳුවක් වෙන විභවයට කියනවා අපි නැවතුම් විභවය කියලා. හරි. හරි. විභවයේ ධන පැත්තේ ධාරාව නියතව තියෙනවා. දැන් මේ දෙන්නගේ හරි. ධාරාව වෙනස් වෙන්නේ කොහොමද? විභවයේ ධන පැත්තේ නියත ධාරාවක් බලා ගන්න පුළුවන්. නියත ධාරාවක් බලා ගන්න පුළුවන්. ධාරාව වෙනස් වෙන අවස්ථා මොනවද අපි කතා කරේ? ධාරාව වෙනස් වෙනවා කියලා කිව්වා තීව්‍රතාවය වෙනස් කරද්දීනේ. තීව්‍රතාවය වැඩි කරනකොට ධාරාව වැඩි වෙනවා. තීව්‍රතාවය වැඩි කරොත් එහෙම ධාරාව වැඩි වෙනවා. මේකේ තීව්‍රතාවය දෙන්නගෙම නියතයිනේ. හරි. එකම තීව්‍රතාවයක් ඇති කොළ සහ රතු. තීව්‍රතාවය වෙනස් කරන්නේ නැහැ. තීව්‍රතාවය වෙනස් කරන්නේ කියන්නේ විභවයේ ධන පැත්තේ ධාරාව වෙනස් වෙන්නේ නැහැ. විභවයේ ධන පැත්තේ ධාරාව නියතව තියෙනවා. ධාරාව වෙනස් වෙන්නේ තීව්‍රතාවය වෙනස් කරොත් විතරයි. තීව්‍රතාවය වැඩි කරද්දී ධාරාව වැඩි වෙනවා. තීව්‍රතාවය අඩු කරොත් ධාරාව අඩු වෙනවා. මේකේ දෙන්නගෙම වෙන වෙනම අඳින්න කියන්නේ කොළ රතු දෙන්නට වෙන වෙනම අඳින්න ඕන.
එතකොට දෙන්නගෙම තීව්‍රතාව සමානයි. එහෙනම් දෙන්නටම අදාළව ධාරාව එක මගයක් වෙන්න ඕනේ. තීව්‍රතාව සමාන නම් ධාරාව එක මගයක්. තීව්‍රතාව වෙනස් කරන්නේ නැත්නම් ධාරාව එක මගයක්. එතකොට කොළ රතු දෙන්නගේ ප්‍රස්ථාරය එක මත තමයි යන්නේ. තීව්‍රතාව වෙනස් කරන්නේ කියන්නේ ධාරාව එක මගයක්. දෙන්නගේ ප්‍රස්ථාරය එක මත තමයි යන්නේ විභවයේ ධන පැත්තට අදාළව. හරි දෙන්නට වෙන වෙන වඳින්න කියලා කියනවනේ. විභවයේ ධන පැත්තේ දෙන්නම එක උඩ යන්නේ. හරි. තීව්‍රතාව දෙන්නගේම එකයි. තීව්‍රතාව වෙනස් කරන්නේ කියන්නේ ධාරාව වෙනසක් නැහැ. හරි. මේ පැත්තට ආපුවා. විභවයේ ඍණ පැත්තේ. විභවයේ ධන පැත්තම විභවයේ ඍණ පැත්තේදී විභවයේ ඍණ පැත්තේදී විභවය වැඩි කරා යනකොට ධාරාව වෙන්න අඩු වෙන්න ඕනේ. ධාරාව වෙන්න අඩු වෙලා යම් තැනකදී ධාරාව බිඳුවක් වෙනවා. ඒ විභවයට අපි කියනවා නැවතුම් විභවය කියලා. හරි. එතකොට එහෙම. දැන් දෙන්නගෙම නැවතුම් විභව සමානද? ඕම ගිහිල්ලා හරි ධාරාව වෙන්න අඩු වෙලා යම් තැනකදී ධාරාව බිඳුවක් වෙනවා. ධාරාව බිඳුවක් වෙන තැනදී විභවයට කියනවා VS නැවතුම් විභවය. හරි. නිකන් එන්නේ. දැන් බලන්න දෙන්නගෙම නැවතුම් විභවය එක මගයක් වෙයිද? නැවතුම් විභවය එක මගයක් වෙයිද දෙන්නගෙම? එක මගයක් වුණොත් නම් දෙන්නගේ ප්‍රස්ථාරය එක මත ඉන්නේ. වෙනස් වුණොත් නැවතුම් විභව තැන් දෙකකට යනවා. හරි. ඒ වුණොත් මේකත් වෙනස් වෙනවා. හරි බලමු. දෙන්නගෙම නැවතුම් විභව එකද? හරි. නැවතුම් විභවය අපි සමීකරණය ලියලා බැලුවොත් අයින්ස්ටයින්ගේ සමීකරණය ලියලා බැලුවොත් එහෙම මෙතන තරංගායාම දීලා තියෙන නිසා දෙන්නගේ තරංගායාම දීලා තියෙන නිසා අපි අයින්ස්ටයින්ගේ සමීකරණය තමයි සමානයි මොකද phi ධන ek ෆෝටෝනයේ ශක්තිය කාර්යසිතය උපරිම චාලක ශක්තිය. හරි. මම මේ නැවතුම් විභව දෙන්නගෙම සමානද නැද්ද කියලා බලන්න යන්නේ. හරි තරංගායාම දීලා තියෙන නිසා මම ෆෝටෝනික ශක්තිය ලියන්නම් hc බෙදීම ලැම්ඩා කියලා. ලෝහයේ කාර්යසිතය. මේක නම් වෙනස් වෙන්නේ නැහැ. එකම ලෝහයන් පාවිච්චි කරන්නේ. චාලක ශක්තිය ලියන්න පුළුවන් VSC කියලා. නැවතුම් විභව වාරයක් ඉලෙක්ට්‍රෝනික ආරෝපණය. හරි. දැන් එක බැලුවොත් එහෙම මම මේ නැවතුම් විභව සමාන නැද්ද කියලා බලන්න යන්නේ. ඇත්තටම සමාන නැහැ. හරි. කාර්යසිතය වෙනස් වෙන්නේ නැහැ. ලෝහය වෙනස් කරන්නේ නැහැ. ඉලෙක්ට්‍රෝනික ආරෝපණය වෙනස් වෙන්නේත් නැහැ. HC ගුණිතය වෙනස් වෙන්නේත් නැහැ. වනියතනේ. එතකොට තරංගායාමය වෙනස් වෙනකොට වෙනස් වෙන කවුරුහරි තියෙන්න ඕනේ. එතන වෙනස් වෙන්නේ නැවතුම් විභවය. හරි. අපි බැලුවොත් එහෙම තරංගායාමයේ වැඩි වෙනකොට නැවතුම් විභවයට මොකද වෙන්න ඕනේ? නැවතුම් විභවය අඩු වෙන්න ඕනේ මේ. හරි. මේ සමාන කිරීමකින් දෙපැත්තේ තියෙන්නේ හරය වැඩි වෙද්දී ළඟේ ඉන්න කෙනෙක් එහා පැත්තේ සමාන කිරීමෙන් එහා පැත්තේ ළඟේ ඉන්න කෙනෙක් අඩු වෙන්න ඕනේ. හරි. කොහොමද වෙන්නේ? හරි. අපි අර කලින් කතා කරලා තියෙනවා නේද ඔය වගේ. හරි. ඒ බෙදීම p සමානයි c ඔය වගේ තිබ්බොත් මේ වැඩි වෙද්දී මෙහෙන් අඩු වීමක් තමයි වෙන්න ඕනේ. හරි. සමාන කිරීම සමීකරණයක එක පැත්තක පල්ලෙහා ඉන්න එක්කෙනා අඩු වෙනකොට එහා පැත්තේ වෙන්න ඕනේ. සමාන කිරීම එහා පැත්තේ උඩ ඉන්න කෙනෙක් අඩු වීමක් තමයි වෙන්න ඕනේ. හරි. හරි. තරංගායාමයේ වැඩි කෙනෙක්ට අදාළව නැවතුම් විභවය අඩු වෙන්න ඕනේ. තරංගායාමයේ වැඩි නම් නැවතුම් විභවය අඩුයි. රතු කොළ තරංගායාම මේක දීලා තියෙන විදියට ලැම්ඩා r ට වඩා ලැම්ඩා g කුඩයි. හරි. අර වරහන් ඇතුලේ දීලා තියෙනවානේ. තොමිලක් අංක 3 දෙවෙනි පේළියේ ලැම්ඩා r ට වඩා ලැම්ඩා g කුඩයි. හරි. රතුගේ තරංගායාමයේ වැඩි. තරංගායාමයේ වැඩි වෙද්දී නැවතුම් විභවය අඩු වෙන්න ඕනේ. රතුගේ තරංගායාමයේ වැඩි නම් රතුගේ නැවතුම් විභවය අඩු වෙන්න ඕනේ. VS R රතුගේ තරංගායාමය අඩු වෙන්න ඕනේ. VS G ට වඩා. කොළගේ තරංගායාමයට වඩා. හරි. sorry. නැවතුම් විභවය. හරි. රතු වලට අදාළ නැවතුම් විභවය අඩු වෙන්න ඕනේ. කොළ වලට අදාළ නැවතුම් විභවයට වඩා කොළ පාට වල කොළ වර්ණයේ නැවතුම් විභවයට වඩා රතු වල නැවතුම් විභවය අඩු වෙන්න ඕනේ. හරි. මෙහෙම එකක් තියෙනවා. හරි. මෙහෙම එකක් තියෙනවා. හරි මම දැන් වෙනස්නේ නැවතුම් විභව වෙනස්නේ. මම දෙකක් අඳගන්න. නැවතුම් විභව වෙනස්නේ. හරි. නැවතුම් විභව වෙනස්. හරි. ඔය විදිහට දල වශයෙන් දල ප්‍රස්ථාරන්නේ. හරි. දල ප්‍රස්ථාරණේ යන්නේ. හරි. මම දාගත්තාම නැවතුම් විභව දෙක තමයි තියෙන්නේ. නැවතුම් විභවය වැඩි කාගේද? හරි. ඍණ පැත්තේ මෙහෙට වැඩි වෙන එක නෙවෙයි. හරි. මේ බිඳුව ඍණ පැත්තේ හරි කොහමද වැඩි වීම වෙන්නේ මෙහෙට. හරි. එතන බිඳුව ඍණ එක ඍණ දෙක ඍණ පැත්ත තමයි වැඩි වීම වෙන්නේ මෙහෙට. එතකොට වැඩි එක්කෙනා මෙතන අඩු එක්කෙනා මෙතන. හරි. ඍණ පැත්ත තමයි නමුත් වැඩි වීම වෙන්නේ මෙහෙට. හරි. වැඩි වෙන්නේ මෙහෙට. මේකට වඩා මේක වැඩි. හරි. ඍණ ගැන හිතන්නේ නැතුව අගයන් බලලා ඒක බලන්න පුළුවන්. හරි. 1 2 3 4 5 වම යන්නේ මෙහෙට වැඩි වීම. හරි. එහෙනම් මෙතන VS එක හරි. කොළවලට අදාළ VS එක තමයි මෙතන ඉන්න ඕනේ. හරි. එයා තමයි වැඩි. එහෙනම් මේ VS එක කියන්නේ රතු වලට අදාළ එක. එහෙනම් මේ ප්‍රස්ථාරය කොළ පාට අදාළයි. කොළ වලට අදාළ එක ඒක G කියලා නම් කරන්න කියලා තියෙනවා. මේ ප්‍රස්ථාරය රතු වලට අදාළ එක ඒක රතු කියලා නම් කරන්න තියෙනවා. ඔය දෙකම ගිහිල්ලා අන්තිමට අර පැත්තේ දෙන්නම එක මත තමයි යන්නේ. හරි. තමයි එක තැනකින් නම් කරලා තිබ්බා. ඇතිනේ. හරි.
හරිනේ. කොළ සහ රතු වර්ණ සඳහා වක්‍ර පිළිවෙලින් G සහ R ලෙස පැහැදිලිව සලකනු කළ යුතුයි. හරි. දාගන්න. මේ ටික දාගන්න එක ටිකත් අමතරව දුන්නේ. ප්‍රස්තරේ ත්‍රේ බලාපොරොත්තු වෙන්නේ අර ටික විතරයි. මේක මේ රට පැහැදිලි කිරීමක් දුන්නේ අමතරව. හරි. දාගන්න ඔක්කොම ටික. හරි. හදාගන්න වීඩියෝ එක නතර දාගන්න. හරි. ඊළඟට දෙවෙනි කොටස. ඔයාලා මේව හදලා තියෙනවා නම් ගැටලුවක් නැත්නම් මේව ස්කිප් කර කර යන්න. හරි. හදලා නැත්නම් හැදුවේ නැත්නම් අනිවාර්යෙන් බලලා හදාගන්න. වැරදිලා තිබ්බත් අනිවාර්යෙන් ඩිස්කෂන් එක බලලා වැරදි හදන්න. හරියට හදලා තියෙනවා නම් ගැටලුවක් නැහැ. දෙවෙනි කොටස. කොළ සහ රතු වර්ණ සඳහා නැවතුම් විභව යන අතර පරතරය ඩෙල්ටා V ද සංඛ්‍යාතයන් අතර පරතරය ඩෙල්ටා F ද නම් අයින්ස්ටයින්ගේ ප්‍රකාශ විද්‍යුත්ආචරණ සමීකරණයේ භාවිතයෙන් ඩෙල්ටා F බෙදීම ඩෙල්ටා V අනුපාතය සඳහා ප්‍රකාශනයක් ප්ලාන්ක් නියතය සහ ඉලෙක්ට්‍රෝනයක ආරෝපණයේ විශාලත්වයේ E ඇසුරෙන් ලබා ගන්න කියලා කියනවා. හරි. නැවතුම් විභවයන් අතර වෙනස සංඛ්‍යාතයන් අතර වෙනස. නැවතුම් විභවයන් අතර වෙනස ගන්න නම් නැවතුම් විභවය තියෙන්න ඕනේ. සංඛ්‍යාතයන් අතර වෙනස ගන්න නම් සංඛ්‍යාතයක් තියෙන්න ඕනේ. අයින්ස්ටයින්ගේ සමීකරණය පාවිච්චි කරන්න කියලා කියනවා. එයාගේ සමීකරණය මොකද්ද? මම මුල්ම සමීකරණය දෙනවා. ෆෝටෝනයේ ශක්තිය සමානයි කාර්යසිතේ ධන. දැනට කාර්යසිතේ ඉන්නවා. පස්සේ බලමු. හරි. කාර්යසිතේ ඉන්න බැරි වෙයි. මොකද ඒගොල්ලෝ කියනවා අර සඳහන් කරගෙන ප්ලාන්ක් නියතය ඉලෙක්ට්‍රෝනික ආරෝපණය ඇසුරෙන් ගන්න ඕනේ කියලා. පස්සේ මොනවාරි වෙලා යයි. හරි. ෆෝටෝනයේ ශක්තිය සමානයි phi ධන ek. ඔය අයින්ස්ටයින්ගේ මූලික ඉස්සෙල්ලාම ඉදිරිපත් කරපු සමීකරණය. ඔක පස්සේ හිමි කරලා හදා ගන්න පුළුවන්. දැන් ඒගොල්ලෝ කියනවානේ ඩෙල්ටා v සහ ඩෙල්ටා f නැවතුම් විභවයන් අතර පරතරය සංඛ්‍යාත අතර පරතරය. හරි. එහෙනම් සංඛ්‍යාත ඕනේ නැවතුම් විභව ඕනේ. හරි. ෆෝටෝනයේ ශක්තිය ලියනවා hf කියලා. කාර්යසිතේ නම් මම තියෙනවා. පරිම චාලක ශක්තිය ලියනවා vsc කියලා. හරි. ඔන්න අයින්ස්ටයින්ගේ සමීකරණය හදාගත්තා ඔය විදිහට. සංඛ්‍යාතයක් තියෙනවා නැවතුම් විභවයක් තියෙනවා. හරි. වර්ණ දෙකට වෙන වෙනම දාම සමීකරණය. දාලා අඩු කරොත් අන්තරය හදා ගන්න පුළුවන් නේද? වර්ණ දෙකට වෙන වෙනම සමීකරණය දාමු. දාලා අඩු කරමු. අඩු කරපුවාම විභව අතර පරතරයයි සංඛ්‍යාත අතර පරතරයයි හදා ගන්න පුළුවන් වෙයි. හරි. රතු කොළ වෙන වෙනම දාමු. කොළ රතු දාමුකෝ. කොළ වලට අදාළව අයින්ස්ටයින්ගේ සමීකරණය දැම්ම ප්ලාන්ක් නියතය වෙනස් වෙන්නේ නැහනේ. ඒක නියතයක්. ඒක කොළ මං G කියලා දාන්නම්. කොළවල සංඛ්‍යාත Fg කාර්යසිතේ වෙනස් වෙන්නේ නැහැ. ඒක ලෝහය මත රඳා පවතින කෙනෙක්. නැවතුම් විභවය වෙනස් වෙනවා. හරි. වර්ණයන්ට අදාළව නැවතුම් විභවය වෙනස් වෙනවානේ. කලින් ප්‍රස්තාරෙත් පෙන්නුවේ. සංඛ්‍යාතය වෙනස් වෙනවා. තරංගායමේ වෙනස් නේ. හරි. සංඛ්‍යාතය වෙනස්. නැවතුම් විභවයත් කලින් කියපු විදිහට වෙනස්. ඉලෙක්ට්‍රෝනික ආරෝපණය වෙනස් වෙන්නේ ඒක නියතයක්. සංඛ්‍යාතයයි නැවතුම් විභවය විතරයි වෙනස් වෙන්නේ. ප්ලාන්ක් නියතය කොහොමද නේද? කාර්යසිතේ ලෝහය මත රඳා පවතින කෙනෙක් ඉලෙක්ට්‍රෝන යක ආරෝපණයත් නියත. හරි. කොළවලට අදාළව කොහොමද? මම මේක අංක 1 වගේ තියාගන්නවා. රතු වලට අදාළව අයින්ස්ටයින්ගේ සමීකරණය දැම්මොත් ප්ලාන්ක් නියතය වෙනස් වෙන්නේ නැහැ. රතු වල සංඛ්‍යාත Fr කාර්යසිතේ වෙනස් වෙන්නේ නැහැ. නැවතුම් විභවය වෙනස් වෙනවා. කලින් පෙන්නනක් තිබ්බ Vsr ඉලෙක්ට්‍රෝනික ආරෝපණය වෙනස් වෙන්නේ අංක 2. හරි. දැන් මම මේ දෙක අඩු කරනවා. බලන්න. මොකද අපිට මේ ඩෙල්ටා v ඩෙල්ටා f හදා ගන්න ඕනේ. නැවතුම් විභව අතර පරතරය තමයි ඩෙල්ටා v කියලා කියන්නේ. ඩෙල්ටා v කියලා කියන්නේ vsg ඍණ vsr වගේ කෙනෙක්. හරි. මෙහෙම එකක් තිබ්බොත් මෙහෙම දාන්න පුළුවන්. ඔහොම එකක් හදා ගන්න පුළුවන් අඩු කරපුවාම. සංඛ්‍යාතත් එහෙමයි. fg ඍණ fr තමයි සංඛ්‍යාත අතර වෙනස තමයි ඩෙල්ටා f කියලා කියන්නේ. දැන් මේවා අපිට දාගන්න ඕනේ සමීකරණය ඇතුළට. බලලා වෙන්නේ නැද්ද? මේ කට්ටිය දාගන්න ඕනේ සමීකරණය ඇතුළට. අපි ගන්න මේ කට්ටිය මේ දෙන්න අපිට ඕනේ. ඒ දෙන්න ගන්න නම් මෙන්න මේ වගේ කට්ටිය ඕනේ. ඩෙල්ටා v කියන්නේ මෙහෙම කෙනෙක්. ඩෙල්ටා f කියන්නේ මෙහෙම කෙනෙක්. මේ කට්ටිය හදා ගන්න පුළුවන්. මේ අයින්ස්ටයින්ගේ සමීකරණය පාවිච්චි කරන්නත් කිව්වේ. අයින්ස්ටයින්ගේ සමීකරණය දෙන්නට වෙන වෙන දැම්ම මේ දෙන්න දැන්. මෙහෙම එකක් හදාගත්තොත් මේක දාන්න පුළුවන්.
මේ එකක් හදාගත්තොත් මේක දාන්න පුළුවන්. හරි. මේ දෙන්නනේ ඕනේ. අඩු කරපුවාම මෙන්න මේ වගේ කට්ටිය හදාගන්න පුළුවන්. බලන්න. මම එක අඩු කරන එක රින එකෙන් දෙක අඩු කරනවා. එකෙන් දෙක අඩු කරොත් HFG රින HFR සමානයි එකපාර දාන්න පුළුවන් මම තා පියවර VSGE වලින් අඩු වෙන්න ඕන. එතන 5 ධන VSRE කොහමනේ සමීකරණ දෙක අඩු කරලා ගත්තාම හරි. මෙතන අර නිකන් ලියලා පෙන්නුවේ හරි. ඩෙල්ටා V ඕන ඩෙල්ටා F ඕන මම නිකන් ලියලා බලුවා ඩෙල්ටා V කියන්නේ කවුද ඩෙල්ටා F කියන්නේ කවුද මේවා තිබ්බොත් අපි ළඟ අරක දාන්න පුළුවන්. හරි නිකන් ලියලා ගත්තා. හරි. දැන් බලන්න හදා ගන්න පුළුවන්. මෙතනින් දෙන්නට h එකක් පොදුයි h එකක් එළියට දෙන්න. h එකක් එළියට දාම FG ඍණ FR එකක් හැදෙනවා. මෙතන ඍණ වලින් වරහන් ප්‍රසාරණය කළ බලන්න ධන 5ට ඍණ 5 කැපෙනවා. ඊට පස්සේ මොකක්ද හැදෙන්නේ මම එකපාර ලියන්න VSGE එනවා. මේ ඍණ වලින් වැඩි වෙනවනේ දෙන්නම. දැන් ඍණ 5 වුණාම ධන 5 ඍණ 5 කැපෙනවා. අතනත් ඍණ වලින් වැඩි වෙලා වරහනක් තියෙන්නේ. ඍණ වලින් වැඩි වෙලා ඍණ VSRE වෙනවා. VSGE ඍණ VSRE දෙන්නටම E පොදුයි. E එකක් එළියට අදින්න E එකක් එළියට VSG ඍණ VSR වෙනවා. අතන ඍණ වෙනවා. මෙතන ඍණ වලින් වැඩි වෙනවනේ. හරි. දැන් හරි නේද? FG ඍණ FR සංඛ්‍යාත අතර වෙනස. ඊට ලියන්න පුළුවන් ඩෙල්ටා F කියලා. මේ ඉන්නේ එතකොට ඩෙල්ටා F. මේ විභව අතර වෙනස. විභව අතර වෙනසට ලියන්න පුළුවන් ඩෙල්ටා V කියලා. හරි. ගානේ කියනවා ඒක. හරි. මේ කියන්නේ නැවතුම් විභවයන් අතර පරතරය ඩෙල්ටා V. මෙන්න නැවතුම් විභවයන් අතර පරතරය. පරතරය කියන්නේ අන්තරයනේ. ඩෙල්ටා V කියලා ලියන්න පුළුවන්. සංඛ්‍යාතයන් අතර පරතරය. කියන සංඛ්‍යාත අතර වෙනසනේ ඩෙල්ටා F. හරි. අම ලියන්න පුළුවන්. හරි. අපිට ගන්න කියන්නේ ඩෙල්ටා F බෙදීම ඩෙල්ටා V සඳහා ප්‍රකාශනයක්. ඩෙල්ටා F බෙදීම ඩෙල්ටා V. ඩෙල්ටා F එක ඉන්නවා ඩෙල්ටා V එක මේ පැත්තට දාන්න h එක හරියට දාන්න. E ඉන්නවා h එක හරියට දාන්න පහළට යනවනේ. E බෙදීම h කියලා එනවා. හරිනේ. ප්‍රකාශනයක් ප්ලාන්ක් නියතයේ h සහ ඉලෙක්ට්‍රෝනයක ආරෝපණයේ විශාලත්වයේ E ඇසුරෙන් ලබා ගන්න. හරි. ඒගොල්ලෝ කියන්නේ වගේ ආවා. හරි. ඔය විදිහට තමයි ගන්න තියෙන්නේ. හැදුවේ නැත්තම් ඉක්මනට දාගන්න. හරිද? ඊළඟට B කොටස එකේ දෙකේ A රූපයේ පෙන්වා ඇති පරිදි එක්තරා ප්‍රකාශ විද්‍යුත් දුමාර අනතුරු අඟවන පද්ධතියක් ප්‍රධාන වශයෙන් ඒකවර්ණ ආලෝක විමෝචක දියෝඩ LED සවිකර ඇති T හැඩ ඇති කුටීරයක් ප්‍රකාශ කැතෝඩයක් සහ ඉලෙක්ට්‍රොනික අනතුරු ඇඟවීමේ උපකරණයකින් සමන්විත වේ. දුමාර නොමැති සාමාන්‍ය තත්ත්ව යටතේදී දෙක ඒ රූපයේ පෙන්වා ඇති පරිදි LED ආලෝක කදම්බයේ ෆෝටෝන ප්‍රකාශ කැතෝඩයේ ගැටීමකින් තොරව කුටීරය තුලින් ඉවතට ගමන් කරයි. අර දෙක ඒ රූපේ බලන්න LED එකක් පැත්තෙන් හයි කරලා තියෙනවා. T හැඩති කුටීරයක් තියෙනවා. ප්‍රකාශ කැතෝඩයේ තියෙන අර පල්ලෙහා කොටසේ තමයි තියෙන්නේ. නම් කරලා තියෙනවනේ රූපේ බලන්න. LED එක උඩ තියෙනවා. ප්‍රකාශ කැතෝඩයේ තියෙන අර T හැඩේ කොටසේ පල්ලෙහාට වෙන්න. එතකොට දැන් මේ කියන විදියට දුමාර නොමැති සාමාන්‍ය තත්ත්ව යටතේදී දෙක ඒ රූපේ පෙන්වා ඇති පරිදි LED ආලෝක කදම්බයේ ෆෝටෝන ප්‍රකාශ කැතෝඩයේ ගැටීමකින් තොරව කුටීරය තුලින් ඉවතට ගමන් කරයි. හරි. දුමාර නැති වෙලාවේදී අර ෆෝටෝන ප්‍රකාශ කැතෝඩයට ඉන්නේ කෙලින්ම එළියටම යනවා. දුමාරේ ආවුත්තා මොන හරි වෙනව ඇත්තේ බලමු පල්ලෙහාට කියවගෙන යන්න. හරිද? කුටීරයෙන් ඉවතට ගමන් කරයි. දුමාරයේ කුටීරය තුළට ඇතුළු වන විට ෆෝටෝන වලින් යම් ප්‍රමාණයක් දුම් අංශුන් සමග ගැටි දෙක රූපේ පෙන්වා ඇති පරිදි ඒවායේ තරංගායම වෙනස් නොවි විවිධ දිශා ඔස්සේ ගමන් කරයි. දුමාරයේ මේක ඇතුළට ආපුවාම දුමාර අංශු වල අර ෆෝටෝන ගැටලා එක එක පැතිවලට හැරිලා යනවා තරංගායම වෙනස් වෙන්නේ නැහැලු. එතකොට නම් ප්‍රකාශ කැතෝඩයට වැටෙනවා ඇතිනේ. අර රූපේ දිහා බලපුවම පේනවා. කෙලින් යන ආලෝක කිරණ කලින් කෙලින් ගියව දැන් කෙලින්ම යන්නේ අර දුමාර අංශු වල ගැටලා එක එක දිශාවලට පරාවර්තනය වෙලා මේ කිරණ යනවා හිමි. හරි. බලමු දෙක B රූපේ පෙන්වා ඇති පරිදි ඒවායේ තරංගායම වෙනස් නොවි විවිධ දිශා ඔස්සේ ගමන් කරයි. එසේ ගැටුණු ෆෝටෝන සංඛ්‍යාව කුටීරයේ තුල ඇති දුම් අංශුන් සංඛ්‍යාවට සමානුපාතික වෙයි. කොහි ගැටෙනවද මේ කියන්නේ?
අනුභාරය කුටීරය තුළට ඇතුළු වන විට ෆෝටෝන වලින් යම් ප්‍රමාණයක් දුම් අංශු සමග ගැටී. දුම් අංශු සමග ගැටෙනවානේ. ඒ ගාන වෙන්නේ. දෙක රූපේ පෙන්වන ඇති පරිදි ඒවයි තරංගය වෙනස් නොවේ දිශ විද්‍යුත් දේශ ඔස්සේ ගමන් කරයි. එසේ ගැටෙන ෆෝටෝන සංඛ්‍යාව කුටීරය තුළ ඇති දුම් සංඛ්‍යාවට සමානුපාතික වේ. හරි. අර දුම් අංශු එක්කලා ෆෝටෝන ගැටෙනවා. ගැටෙන ෆෝටෝන ගාන ඇතුළේ තියෙන දුම් අංශු ගානට අනුලෝම සමානුපාතිකයි කියලා එකක් වගේ තමයි කියන්නේ. ගැටෙන ෆෝටෝන වලින් එක්තරා සංඛ්‍යාවක් ප්‍රකාශ කැතෝඩයේ මත පතනය වන අතර රූපෙ දිහා බලපුවම පේනවනේ. එමගින් කුඩා ප්‍රකාශ විද්‍යුත් ධාරාවක් ඇති කරයි. ප්‍රකාශ විද්‍යුත් ආචරණය ඇති වෙනවා එතකොට හරි. හරිද? ෆෝටෝන ප්‍රකාශ කැතෝඩයේ වතිනවා. හරිද? ගැටුණු ෆෝටෝන වලින් එක්තරා සංඛ්‍යාවක් ප්‍රකාශ කැතෝඩයේ මත පතනය වන අතර ප්‍රකාශ විද්‍යුත් ආචරණය ඇති වෙනවා. එමගින් කුඩා ප්‍රකාශ විද්‍යුත් ධාරාවක් ඇති කරයි. ප්‍රමාණවත් තරම් ෆෝටෝන සංඛ්‍යාව ප්‍රකාශ කැතෝඩයේ මත පතනය වූ විට එය ඉලෙක්ට්‍රෝනික අනතුරු ඇඟවීම උපකරණේ නාද කිරීමට තරම් ප්‍රමාණවත් ධාරාවක් ඇති කරනවා. අරගෙන ලොකු ධාරාවක් ඇති වුනහම අරකට කරන්ට් එක ගිහිල්ලා අර බෙල් එක සීනුව එලාම් එක වදින එකක් තමයි වෙන්නේ. බලමු. තේරුණාද ගන්න? හරි ලොකුට හිතන්න දෙයක් නැහැ. මම ටිකක් පැහැදිලි කරාට. හරි. B වල රෝම ඉලක්කාංක 1. LED මගින් විමෝචනය කරන ෆෝටෝන වල තරංග ආයාමය නැනෝමීටර් 825ක් නම් එක් ෆෝටෝනයක ශක්තිය ඉලෙක්ට්‍රෝන වෝල්ට් වලින් ගණනය කරනවා. මේ පොතේ ලේසි ගණන් තියෙනවා. හරි. B වල රෝම ඉලක්කාංක 1. ෆෝටෝන වල තරංග ආයාමය දීලා තියෙනවා නැනෝමීටර් 825යි. ෆෝටෝනයක ශක්තිය ඉලෙක්ට්‍රෝන වෝල්ට් වලින් ගන්නවා. ෆෝටෝනයේ ශක්තිය හොයන්න සූත්‍ර දෙකක් තියෙනවා. සංඛ්‍යාති දන්නවා නම් HF, තරංග ආයාමය දන්නවා නම් HC බෙදීම ලැම්ඩා. මෙතන තරංග ආයාමය දීලා තියෙන්නේ HC බෙදීම ලැම්ඩා සූත්‍රයට දාමු. ප්ලාන්ක් නියතය දීලා තියෙනවා 6.6 වැඩි කිරීම 10^34යි. ආලෝකයේ වේගය 3 වැඩි කිරීම 10^8යි. තරංග ආයාමය 825යි. අර ඔක්කොම සම්මත එක්ක වලින් දාපු නිසා මේකත් සම්මත එක්ක වලින් දාන්න. ඊට පස්සේ ෆෝටෝන එකේ ශක්තිය සම්මත එක්ක වලින්ම එනවා. හරිද? ඊට පස්සේ ඉලෙක්ට්‍රෝන වෝල්ට් වලට හරවන්න. අපි ටියුට් එකේ මේ වගේ ගණන් හදුවා. හරි. මේකත් දැම්මේ සම්මත එක්ක වලින්, මේකත් දැම්මේ සම්මත එක්ක වලින්. එහෙනම් මේකත් සම්මත එක්ක වලින් දාන්න. නැනෝමීටර්. මීටර් කරන්න උපසර්ගයෙන් වැඩි කරන්න නැනෝ කියන්නේ 10 × 9. හරි. මම දාපුවා සම්මත එක්ක වලින් එනවා ෆෝටෝන එකේ ශක්තිය. ජූල් වලින් එනවා. අපෙන් අහන්නේ ඉලෙක්ට්‍රෝන වෝල්ට් වලින්. ජූල් වලින් එන එකක් ඉලෙක්ට්‍රෝන වෝල්ට් කරන්නේ කොහොමද? ජූල් කියන්නේ සම්මත ඒකක. සම්මත ඒකක වලින් ආපු එකක් අනිත් පැත්තට යවන්න ඕන. ඉලෙක්ට්‍රෝන වෝල්ට් වලට ගන්න ඕන. සම්මත ඒකක වලට හරවන්න නම් උපසර්ගයෙන් වැඩි කරනවා. සම්මත ඒකක වලින් තිබිලා අනිත් පැත්තට ගන්න දෙබොත් උපසර්ගයෙන් බෙදෙනවා. මෙතන උපසර්ගයේ වගේ ඉන්නේ ඉලෙක්ට්‍රෝන වෝල්ට් එකයි කියන එක. 1.6 වැඩි කිරීම 10^19. සම්මත ඒකක වලින් අනිත් පැත්තට ගන්න ගියොත් එහම උපසර්ගයෙන් බෙදනවා වගේ මෙතන 1.6 වැඩි කිරීම 10^19 බෙදන්න. හරි. 1.6 මේ සම්පූර්ණ උත්තරේ බෙදන්න 1.6 වැඩි කිරීම 10^19. මෙතන මේක පල්ලෙහාට නෙන්න ඕනේ. හරි. අපි ඔයගේ ගණන් හැදුවා. හරි. හරි. දැන් මේක සුළු කරලා ගත්තාම මේ ඉන්නේ ඉලෙක්ට්‍රෝන වෝල්ට් වලින් තමයි. හරි. ඉලෙක්ට්‍රෝන වෝල්ට් වලින් තමයි. හරි. සුළු කරලා ගන්න. 10^9 පැහැදිලි නේද? හරි. සුළු කරලා ගන්න බලන්න. මොකද වෙන්නේ? ලඝු ඕනේ වේද අතින් සුළු කරන්න පුළුවන් වේද? මොකද වෙන්නේ? පුළුවන් වෙයි. හරි. මේ දැන් ළඟ ගණන් ගත්තාම නම් සුළු කිරීම ටික ලස්සනට යනවා. හරි. බලමු. 10 බල ටික සුළු කරගත්තොත් 10 ඍණ 19යි 10 ඍණ 9යි ඔක්කොම 10 ඍණ 28යි. 10 ඍණ 28ක් පල්ලෙහා ඉන්නවා. උඩට ගැපුවොත් එහෙම 10 ඍණ 34න් 10 ඍණ 28ක් ගියාම තව 10 ඍණ 6ක් ඉතුරුයි. මේ 10 ඍණ 6යි මෙතන 10 8ක් තියෙනවා. 10 6ක් කපුවම තව 10 2ක් ඉතුරුයි. හරි. සුළු කරන්න දැන්. උඩ 6යි දෙකම 10න් වැඩි කරන්නද? එතකොට මෙතන දශම තිත මෙතන දශම තිතට කැපෙනවා. 66 වැඩි කිරීම 3 වැඩි කිරීම 10 2 බෙදීම 825 වැඩි කිරීම 16 තමයි තියෙන්නේ. හරි. සුළු කරමු බලන්න. දෙකෙන් කැපුව හැකි 4ෙන් කපන්න පුළුවන්ද? 66 4ෙන් බෙදෙනවද? නෑ. දෙකෙන් කපමු. 33යි මෙතෙන්ට 8යි. 3ෙන් කැපෙනවද? 3 වරක් 2 6යි 22ට 7යි. ඔව් කැපුවේ. 3 ඒවා 1 825ට
8ට 3 ඒවා 2යි 3 වරක් 2 6යි දැන් කියන්නේ 2යි 22ට 7යි 7 3 21යි එකක් ඉතුරුයි 15ට 5යි 275යි ඔම දෙන්නේ හරි වැඩිලා කැපෙන්නේ නැහැ නේද දැන් සුළු කරලා ගන්න දෙන්න තුනෙන් අත් බෙදෙන්නේ නැහැ 25න් කපන්නද මේක 100යි කියලා ලියාගෙන 10 වර්ගයේ 100යි එතකොට 25න් කැපුවොත් එහෙම ආයෙම කරමු 25 ඒවා 4යි කැමති විදිහට සුළු කරගන්න හරි අතින් සුළු කරන්න මේ කැල් ගන්න එපා ඕන්න ලඝු වලින් හදන්න කොහම හරි කැල් ගන්න නැතුව 10 4 මෙතන 25 ඒවා 275ට 200ට 25 ඒවා 8යි 75ට 3යි ලස්සනට එනවා 8යි 3යි 11යි 4 ඒවා 1යි 8 4 ඒවා 2යි 11 ඒවා 1යි 33ට 11 ඒවා 3යි අන්තිමට ඉතුරු වෙන්නේ 3 බෙදීම 2යි 3 බෙදීම 2යි කියන්නේ 1.5 ඉලෙක්ට්‍රෝන වෝල්ට් වලින් තමයි හරි හරි කැමති විදිහට සුළු කරගන්න ඔය විදිහට ගන්න පුළුවන් හැදුවේ නැත්නම් හදාගන්න ඊළඟට ලෝමිලක් අංක 2 කාර්යසිතයන් පිළිවෙලින් ඉලෙක්ට්‍රෝන වෝල්ට් 1.4 සහ ඉලෙක්ට්‍රෝන වෝල්ට් 1.6 වූ ද්‍රව්‍ය වලින් සාදන ලද x සහ y ප්‍රකාශ කැතෝඩ දෙකක් ඔබට ලබා දී ඇත. ඉහත B එකේ සඳහන් කළ LED සහිත දුමාර අනතුරු අඟවන පද්ධතියක් නිපදවීම සඳහා සුදුසු ප්‍රකාශ කැතෝඩය x හෝ y කුමක්ද? ඔබේ පිළිතුර සනාථ කරන්න කියලා කියනවා. හරි. බලමු. දැන් අර කියන එක හදන්න නම් අනතුරු අඟවන එක හදන්න නම් මේ LED මගින් නිකුත් කරන ෆෝටෝන වැදුනහම ප්‍රකාශ විද්‍යුත් ආචරණය ඇති කරන්න පුළුවන් වෙන්න ඕනේ. හරි. මෙයා නිකුත් කරන නැනෝමීටර් 825ක තරංගායාම හරි. ෆෝටෝන වල තරංගායාම නැනෝමීටර් 825 LED එක නිකුත් කරනවා. ඒතර අරකට වදිද්දිත් අර පරාවර්තනය වෙලා ගිහලා තමයි ප්‍රකාශ කැතෝඩයට වදින්නේ. හැබැයි වදිනකොට තරංගායාමය වෙනස් වෙන්නේ නැහැ කියලා කියනවා. يعني නිකුත් කරන තරංගායාමයෙන්ම තමයි ගිහින් වදින්නේ. ප්‍රකාශ කැතෝඩයට වදින්නේ වදින ෆෝටෝන වල තරංගායාමය අර උඩ ෆෝටෝන වල තරංගායාමය තමයි 825 නැනෝමීටර් තරංගායාමකින් තමයි වදින්නේ. ෆෝටෝන එක ශක්තිය ඉලෙක්ට්‍රෝන වෝල්ට් 1.5යි. මේවා වැදුනහම ප්‍රකාශ විද්‍යුත් ආචරණය ඇති කරගන්න පුළුවන් වෙන්න ඕනේ. හරි. ප්‍රකාශ විද්‍යුත් ආචරණය ඇති කරගන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම වුණොත් නේ අර එලාම් එක වද්ද ගන්න පුළුවන්. ඒ ප්‍රකාශ විද්‍යුත් ආචරණය ඇති වුනේ නැත්නම් එහෙම ධාරාවක් යන්නේ නැහැ. එහෙම වුණොත් එමේ එලාම් එක වදින්නෙත් නැහැ. ප්‍රකාශ විද්‍යුත් ආචරණය මේක පතනේ වුණා ප්‍රකාශ විද්‍යුත් ආචරණය ඇති කරගන්න පුළුවන් කැතෝඩයක් තෝරන්න. හරි. බලමු. මම නිකන් ලියලා ගන්නවා මේ ඔයාලට මේ අඩු කරන්න පුළුවන් පීවර පැහැදිලි කරන්න යන්නේ. xy කාර්යශිතය 5x x ගේ කාර්යශිතය 1.4 ඉලෙක්ට්‍රෝන වෝල්ට් y ගේ කාර්යශිතය 1.6 ඉලෙක්ට්‍රෝන වෝල්ට්. හරි. ප්‍රකාශ විද්‍යුත් ආචරණය ඇති වෙන්න නම් අවශ්‍යතාවය මොකද්ද? ශක්තිය පැත්තෙන් කියන්න පුළුවන් තරංගායාමයේ පැත්තෙන් කියන්න පුළුවන් නෑ මුලින්ම කිව්වා සංඛ්‍යාතයේ පැත්තෙන් කියන්න පුළුවන් තරංගායාමයේ පැත්තෙන් කියන්න පුළුවන් ශක්තිය පැත්තෙන් කියන්න පුළුවන් ප්‍රකාශ විද්‍යුත් ආචරණය ඇතිවීමට අවශ්‍යතාවය පැති තුනකින් කතා කරන්න පුළුවන් සංඛ්‍යාතයේ පැත්තෙන් කතා කරන්න පුළුවන් තරංගායාමයේ පැත්තෙන් කතා කරන්න පුළුවන් ශක්තිය පැත්තෙන් කතා කරන්න පුළුවන් හරි මෙතන ශක්තියත් හොයලා තියෙන නිසා ෆෝටෝන එක ශක්තියත් හොයලා තියෙන නිසා කාර්යශිතයක් දන්න නිසා අපි ශක්තිය පැත්තෙන් ගමු හරි ප්‍රකාශ විද්‍යුත් ආචරණය ඇතිවීමට නම් මේ කලින් අර ඔක්කොම ටික දීලා තියෙනවා ආයෙ ඔක්කොම ලියන්නේ ශක්තිය පැත්තෙන් යන්නේ කලියමු ප්‍රකාශ විද්‍යුත් ආචරණය ඇති වෙන්න ඇතිවීමට නම් මොකද වෙන්න ඕනේ ප්‍රකාශ විද්‍යුත් ආචරණය ඇති වෙන්න නම් ෆෝටෝන එක ශක්තිය මොකද වෙන්න ෆෝටෝන එක ශක්තිය වැඩි වෙන්න ඕනේ කාර්යශිතයට වඩා ශක්තිය පැත්තෙන් කිව්වොත් එහෙම මොහොම හරි නඩ තරංගායාම පැත්තෙන් සංඛ්‍යාත පැත්තෙන් කියන්නත් පුළුවන් හරි සංඛ්‍යාතයේ පැත්තෙන් තරංගායාම පැත්තෙන් කියන්නත් පුළුවන් ඒවා කලින් දවසක ඔක්කොම තුනම දුන්නා ගැලපෙන එකක් ගන්න පුළුවන් ගානකදී හරි මෙතන ශක්තියත් හොයලා තිනවා ෆෝටෝන එක ශක්තියත් හොයලා තිනවා කාර්යශීලතාවක් දීලා තියෙන නිසා අපි ශක්තිය පැත්තෙන් ගමු ප්‍රකාශ විද්‍යුත් ආචරණය ඇතිවීමට නම් ශක්තිය පැත්තෙන් අවශ්‍යතාවය වෙන්නේ ෆෝටෝන එක ශක්තිය කාර්යශීලතාවට වඩා වැඩි වෙන්න ඕනේ හරි මේ ෆෝටෝන එක ශක්තිය හෙව්වා හරි
ෆෝටෝන එකේ ශක්තිය හෙව්වා. මීට වඩා අඩු කාර්යසිතයක් තියෙන ලෝහයක් තමයි තෝරන්න ඕනේ. 1.5 ඉලෙක්ට්‍රෝන වෝල්ට් වඩා අඩු කාර්යසිතයක් තියෙන්නේ මෙයාටනේ. x ට 1.4යි. මේක හරියන්නේ නැහැ. හරි. මේ පිළිතුර සනාථ කරන්න පොඩි පැහැදිලි කිරීමක් ඕනේ ඔය වගේ ගත්තාම ඇති. හරි. ප්‍රකාශ විද්‍යුත් ආචරණ ඇති වෙන ලගේ 1.5 ඉලෙක්ට්‍රෝන වෝල්ට් කොහොමද කියන්නේ? ලොකු පැහැදිලි කිරීමක් ඕනේ. E සමාන 1.5 ඉලෙක්ට්‍රෝන වෝල්ට් බැවින් මීට වඩා අඩු කාර්යසිතයක් තියෙන ලෝහයක් වෙන්නේ x නේ. අරවත් උඩ ලියලා තියෙන නිසා එකපාරම කියන්න පුළුවන්. බැවින් x ලෝහය සුදුසු වේ. ලොකු පැහැදිලි කිරීමක් ඕනේ. පොඩියට පොයින්ට් එකෙන් ලියන්න තියෙන. පොයින්ට් වයිස් ලියන්න තියෙන. හරි. පැහැදිලි කිරීම සනාථ කිරීමක් ඇහුවට මේ මහලු සනාථ කිරීමක් ඕනේ නැහැ. කෙටියෙන් ලියන්න. හරි. හරි. ෆෝටෝන එකේ ශක්තිය 1.5 ඉලෙක්ට්‍රෝන වෝල්ට් ප්‍රකාශ විද්‍යුත් ආචරණය ඇතින ෆෝටෝන එකේ ශක්තියට වඩා කාර්යසිතය අඩු වෙන්න ඕනේ ලෝහය. ඊට වඩා අඩු කාර්යසිතයක් තියෙන ලෝහයක් තියෙන මේකේ නා x එක තමයි ගන්න වෙන්නේ. හරි. x ලෝහය සුදුසු වේ. හරි. හදාගන්න. ඔය විදිහට ලියපුවම ඇති. ඒතර සනාථ කිරීමක් උතන තියෙනවා. හරිද? ඊළඟ රෝම ඉලක්කාංක 3 මේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. LED හි ක්ෂමතාවය මිලිවොට් 10යි. මිලිවොට් MW කියන්නේ මිලිවොට් 10යි. ශක්තියෙන් 103ක්. හරි. ශක්තියෙන් 103ක් පමණක් තරංගායාමයේ නැනෝමීටර් 825ක් වූ ආලෝක නිපදවීමට වැය වේ නම් LED මගින් තත්පරයකදී පිට කළ ෆෝටෝන සංඛ්‍යාව සොයන්න. හරි. හරි. ක්ෂමතාවය කියන්නේ මොකද්ද? තත්පරයකදී පිට කරන ශක්තිය නේද? ක්ෂමතාවය පැහැදිලි නේද? ක්ෂමතාවය 10යි මිලිවොට්. ක්ෂමතාවය කියන්නේ තත්පරයකදී පිට කරන ශක්තිය. තත්පරයකදී පිට කරන ශක්තිය. වොට් කියන්නේ තත්පරයට ජූල් නේ. තත්පරයකදී පිට කරන ශක්තිය එතකොට ශක්තිය වුණාම ජූල් වෙනවා. වොට් එක ජූල් වෙනවා. මිලි ජූල් වෙනවා. එතකොට මිලි කියන එක තියෙනවා. ඒක ඕන සම්මත එක්ක වලට හරව ගන්න උපසර්ගය 10 ඍණ 3න් වැඩි කරලා. හරි. ක්ෂමතාවය කියන්නේ තත්පරයකදී ශක්තිය වුණාට පස්සේ ඊට පස්සේ මේක ජූල් වෙනවා. මිලි ජූල් 10යි. හරි. ශක්තියෙන් 103යි. හරි. තත්පරයකදී පිට කරන ශක්තිය මෙච්චරයි. ඒකෙන් 103ක් පමණක් තරංගායාමයේ 825 නැනෝමීටර් ආලෝක නිපදවීමට වෙයි. හරි. එතකොට අපි ඒකත් හොයාගමු. පමණක් තරංගායාමයේ 825ක් වූ ආලෝකය නිපදවීමට වැය වේ නම් LED මගින් තත්පරයකදී පිට කළ ෆෝටෝන සංඛ්‍යාව කියන්නේ 825ට අදාළ ෆෝටෝන සංඛ්‍යාව තමයි අහන්නේ. 825 නැනෝමීටර් ආලෝකය නිපදවීමට වැය වෙන ශක්තිය. අපි 825 නැනෝමීටර් කිටියන්නේ තරංගායාමයක් සහිත ආලෝකය නිපදවීමට වැය වෙන ශක්තිය. හරි. දැන් 825 නැනෝමීටර් ආලෝකය නිපදවීමට වැය වෙන ශක්තිය කියන්නේ 825 නැනෝමීටර් වලින් ශක්තිය. හරි. තත්පරයකට තමයි හොයන්නේ. මිලි ජූල් 10යි මුළු ශක්තිය. ඕකෙන් 100ට 3යි ගන්න 825ව හදන්න. සුළු කරලා ගත්තොත් එහෙම බිඳුවක් කැපෙනවා.
3 බෙදීම 10 කියන්නේ 0.3යි. ශක්තියක් න්යාය වැයවන ශක්තිය 0.3යි මිලිජූල්. මිලිජූල් 0.3යි 825ට අදාළ ශක්තිය. හරිද? 825 තරංගායාම වල මුළු ශක්තිය වෙන්නේ තප්පරයකදී මිලිජූල් 0.3යි. අපෙන් අහන්නේ තප්පරයකදී පිට කළ ශක්තිය. මේ හොයන්නේ තප්පරයකදී. හරි. තප්පරයකදී පිට කරන මුළු ශක්තිය මෙච්චරයි. 825 නැනෝමීටර වලට අදාළ තප්පරයක ශක්තිය මෙච්චරයි. 825 නැනෝමීටර වල ෆෝටෝන ගණන තමයි අහන්නේ. හරි. අපි තප්පරයකදී සමීකරණය භාවිතා කරමු. මේ තියෙන්නේ මුළු ශක්තිය. ෆෝටෝන ගණන අහන්නේ. අර කලින් සමීකරණය ගන්න පුළුවන් නේද? මුළු ශක්තිය සමානයි ෆෝටෝනයක ශක්තිය. ෆෝටෝනයක ශක්තිය. දැන් ෆෝටෝන ගණන හොයන්න ෆෝටෝන ගණන ඉන්න සමීකරණයක් ඕනේ. මුළු ශක්තිය ඉන්නවා ෆෝටෝනයක ශක්තිය හොයාගන්න පුළුවන්. මුළු ශක්තිය එනවා ෆෝටෝනයක ශක්තිය ෆෝටෝන ගණනෙන් වැඩි කරපුවාම. වැඩි කරන්න මේක ෆෝටෝන ගණනින්. හරි. හරි. ෆෝටෝන ගණන හොයන්න පුළුවන්. මුළු ශක්තිය තප්පරයක තමයි 825කට තමයි. හරි. මුළු ශක්තිය සම්මතයක් වලින් දාමුද 0.3යි මිලි කියන සම්මතය 10^3යි ජූල් වලින්. ෆෝටෝනයක ශක්තිය 825යි නැනෝමීටර් වලටනේ හදාගෙන යන්නේ. ඒතර යාගේ ෆෝටෝනයක ශක්තිය මුලම හෙව්වා නේද? රෝමිලක් අංක 1 හෙව්වේ එක නේද? ඉලෙක්ට්‍රෝන වෝල්ට් වලින් හොයලා තිබ්බේ සම්මතයක් වලට හරව ගන්න. මේකක් දැන් තියෙන ජූල් වලින්. ඒතර අරක මෙතන ශක්තිය ජූල් වලින් දාලා මෙතන ශක්තිය වෙන එකකින් දාන්න බෑ. ශක්තියක් එකම එකකින් දාන්න ඕනේ. හරි. එකම රාශිය එකම සමීකරණය දැන් කීපයක පාවිච්චි කරද්දී එකම જાතින් දාන්න ඕනේ. හරි. ෆෝටෝනයේ ශක්තිය කීයක්ද දාවේ 1.5යිද? ඔව් 1.5යි ඉලෙක්ට්‍රෝන වෝල්ට් කියලා ආවේ. දැන් මේක සම්මතයක් වලට හරවන්න ජූල් වලට උපසර්ගය වැඩි කරන්න. 1.6 වැඩි කිරීම උපසර්ගය වැඩි කරනවා වගේ ජූල් කරන්න 1.6 වැඩින් 10^19 වැඩි කරන්න ෆෝටෝන ගණන තමයි හොයන්න ඕනේ. තප්පරයක තමයි හදාගෙන යන්නේ. තප්පරයකදී මුළු ශක්තිය 825ට අදාළව 825 කට්ටියට අදාළ මුළු ශක්තිය මේක. ෆෝටෝනයේ ශක්තිය කලින් හොයලා තියෙනවා. ෆෝටෝන ගණන. තප්පරයෙන් දැන් මේක තප්පරයකදී ෆෝටෝන ගණන එනවා. හරි. ඔක සුළු කරලා ගන්න. හරි. සුළු කරගන්න. දෙපැත්තම 10න් වැඩි කරොත් මේ දශම ස්ථාන දෙක කපලා දාන්න පුළුවන්. 3 1යි 15ට 5යි. 10 ඍණ 3යි 10 ඍණ 3ක් කියනවා 10 ඍණ 16යි. එතකොට එක තියෙන්නේ අර ටික මෙහෙට දැම්මොත් එහෙම 5 වැඩි කිරීම 1.6. දශම හිතන්න නැතුව වැඩි කරන 16 5 80යි නේද? 80යි දශම ස්ථාන 1යි. ඒ කියන්නේ 8යි. මෙහෙට ඉන්නේ 10 ඍණ 16 ඉන්නවා. ඔතෙන්නේ තප්පරයකදී ෆෝටෝන ගණන 10 ඍණ 16 උඩට දාගන්න 10 16ක් වෙනවා 188 මේ සුළු කිරීම වලට පියවර අඩු කරන්න පුළුවන් මම ටිකක් දීගපට 10 ඍණ 16 උඩට දාපම 10 ධන 16ක් වෙනවා එක බෙදීම 8යි බෙදලා ගන්න භාග තියන්න බෑනේ එක බෙදීම 8යි කියන්නේ 0.10ට 1යි 8 වරක් 1යි 20ට 2යි 8 වරක් 2 16යි අඩු කරගත්ත 40ට වරක් 5යි ඩිග්‍රීම 16යි විද්‍යාත්මක අංකණයෙන් ලිව්වොත් 1.25 වැඩි කිරීම 10 15යි. ඔය තප්පරයකදී පතනය වෙන ෆෝටෝන ගණන. හරි. තප්පරයකදී පිට කළ ෆෝටෝන ගණන නේ. තප්පරෙත් කොහමද? හරි. පිට කළ ෆෝටෝන ගණන. ෆෝටෝන ගණන කොහමද? හරි. හරි. ඔය විදිහට තමයි හදාගන්න. හරිද? ඊළඟ රෝමිලක් අංක 4. ඒතර මේ මොකක්ද මේ n කියලා හෙව්වේ තප්පරයකදී ෆෝටෝන ගණන තප්පරයකදී මොන ෆෝටෝන ගණනද? තප්පරයකදී ගානේ ගන්න පිට කළ ෆෝටෝන ගණන. හරි. තප්පරයකදී පිට වෙන ෆෝටෝන ගණන තමයි ඔය කියලා එන්නේ. හරි. දාගෙන යන්න පුළුවන්. හැම එකෙන්ම ගලපලා ගන්න පුළුවන්. හරි. මේ තියෙන තප්පරයකදී පිට කළ ෆෝටෝන ගණන. එතකොට ඊළඟට ඕන වෙයිද? හරි. සිංහලෙන් ලියන්න දායි. මේ තියෙන තප්පරයකදී පිට කළ ෆෝටෝන ගණන. ඊළඟට ඕන වෙනවා මම හිතන්නේ. හරි. මේ ටික දාගෙන ඇති නේද? හරි. මම එතනම ලියා ගන්නවා. හරි. ඔය සිංහලෙන් ලියන ඒවා ඇත්තටම අපේ තේරුම් ගැනීමට තමයි ලියන්නේ. ඔයාලට ඔය අඩු කරන්න පුළුවන්. ඒ වුණාට අඩු කරන්න එපා. ඊට පස්සේ මේ තේරෙන්නේ නැහැ මේක. හරි. ප්‍රමිලක් අංක 4. ඒකට මේක ඕන වෙනවා මම එකයි සිංහලෙන්ම ලියාගන්න. මේ n කියලා හොයුවේ එතකොට ෆෝටෝන ගණන තප්පරයකදී ෆෝටෝන ගණන තප්පරයකදී පිට කළ ෆෝටෝන ගණන තමයි ඔය හොයලා තියෙන්නේ. හරි. LDD මගින් තප්පරයකදී පිට කරන එක නේ. LDD මගින් තප්පරයකදී පිට කළ ෆෝටෝන ගණන. හරි. ඔය තියෙන්නේ තප්පරයකදී
පිට කළ ෆෝටෝ ඕන ගන්න. හරි. ඉතින් තප්පරයකදී ෆෝටෝ ඕන ගන්න මොන ෆෝටෝ ඕන ගන්න LED මගෙන් පිට කළ ෆෝටෝ ඕන ගන්න. තප්පරයකදී පිට කළ ෆෝටෝ ඕන ගණන වෙන්නේ 1.25 වැඩි කිරීම 10-15යි. හරි. ඔයාලා කලින් හොයපු එක චුට්ටක් ලියාගත්තා මේකට ඕන වෙනවා ඒකයි. හරි සිංහලෙන්ම ලියාගත්තා. ඒතකොට තේරුම් ගැනීමට පහසුයි. හරි. හරි. රෝමිලක් අංක 4 අහන්නේ අනතුරු ඇඟවීමේ උපකරණය ක්‍රියා කරවීමට LED මගෙන් තප්පරයකට විමෝචනය කළ යුතු ෆෝටෝන වලින් යටත් පිරිසෙන් 20%ක් ප්‍රකාශ කැතෝඩය ලබා ගත යුතුය. මෙතන තප්පරයට විමෝචනය කරන ගාන හරි තප්පරයකදී පිට කරන ගාන LED මගින් මේ කියන අනතුරු ඇඟවීම උපකරණය ක්‍රියා කරවීමට LED මගින් තප්පරයකට විමෝචනය කළ ෆෝටෝන යටත් පිරිසෙන් 20%ක් ප්‍රකාශ කැතෝඩය ලබා ගත යුතුයි. මේකෙන් 20%ක් ප්‍රකාශ කැතෝඩය ගන්න ඕනේ. අනතුරු ඇඟවීමේ හරි ඔව් අනතුරු මුලින් තේරුණා නේද? අනතුරු ඇඟවීමේ උපකරණය ක්‍රියා කරවීමට මේකෙන් 20%ක් ලැබෙන්න ඕනේ. හරි ලබා ගත යුතුයි. අනතුරු ඇඟවීමේ උපකරණය ක්‍රියා කරවීමට තප්පරයක් තුළදී ප්‍රකාශ කැතෝඩයේ මතට පතිත විය යුතු අවම ෆෝටෝ ඕන ගන්න. හරි. මේක 120ක් නේ තින්නේ. හරි. ගානේ කියනවා අනතුරු ඇඟවීමේ උපකරණය ක්‍රියා කරවීමට LED මගින් තප්පරයකදී විමෝචනය කළ ෆෝටෝන වලින් 120ක් ලබා ගත යුතුයි. මේකේ 120ක් ගන්න ඕනේ. ඊට පස්සේ අනතුරු ඇඟවීම උපකරණය ක්‍රියා කරවීමට තප්පරයක් තුළදී ප්‍රකාශ කැතෝඩයේ මතට පතන යුතු ෆෝටෝන ගන්න. අවම ෆෝටෝන ගන්න. හරි. හරි. ක්‍රියා කරන්න නම් මේකෙන් 120ක් ඕනේ. දැන් යනවා පතන වේ යුතු ප්‍රමාණය කීයද කියලා. ක්‍රියා කරවීමට අනතුරු ඇඟවීම උපකරණ ක්‍රියා කරවීමට තප්පරයක් තුළදී ප්‍රකාශ කැතෝඩයේ මතට පතන වේ යුතු අවම ෆෝටෝන සංඛ්‍යාව. මේකෙන් 120යි. හරි. හරි. ඒකත් ලියලා ගන්නවා නිකන්. තප්පරයකදී ප්‍රකාශ කැතෝඩයේ මතට පතනය විය යුතු ෆෝටෝන ගණන. අර ක්‍රියා කරවීමට පතනය විය යුතු ෆෝටෝන ගණන. ගැටින් දීලා ගන්න. හරි. ක්‍රියා කරවීමට තප්පරයකදී කැතෝඩයේ මතට පතනය විය යුතු ෆෝටෝන ගණන. පිට කරන එකෙන් 120ක් පතනය වෙන්න ඕනේ. පිට කරන එක 1.25 වැඩි කිරීම 10-15යි. මේකෙන් 120ක් ඕනලු ක්‍රියා කරන්න. කැතෝඩයේ මතට පතනය වෙන්න ඕනලු. මේකෙන් 120ක්. මේකෙන් 120ක් හොයලා ගන්න. දුක් ලැබෙනවා. දෙකිනුත් කපන්න දෙන්න 5යි කියලා. 1.25 වැඩි කිරීම 10-5 බෙදීම 5යි. හරි. මේ පහෙන් බෙදුවොත් එහෙම 0.12ට 5 බෙදා ගන්න පුළුවන් නේද? 0.12ට 5 2යි. 5 2 10යි. දෙකක් ඉතුරුයි. 25ට 5යි. වැඩි කිරීම 10 15යි. විද්‍යාත්මක අංකණයෙන් තිබ්බොත් එහෙම 2.5 වැඩි කිරීම 10-14යි. ෆෝටෝන ගණනනේ. මේවට ඒකක නැහැ. හරි. ෆෝටෝන ගණන. පොල් ගෙඩි ගණන. අන්න ඒ වගේ. ඇපල් ගෙඩි ගණන. ඒ වගේ ඒකක නැහැනේ. හරි. හරි. තප්පරයකදී ප්‍රකාශ කැතෝඩයේ මතට පතනය වෙන්න ඕනේ ෆෝටෝන ගණන වෙන්නේ පිටකල ෆෝටෝන ගණනේ 120යි. පිටකල ෆෝටෝන ගණන වෙන්න තියෙනවා. ඒක 120ක් හොයලා ගන්න ඕන. තප්පරයකදී ප්‍රකාශ කැතෝඩයේ මතට පතනය යුතු ෆෝටෝන ගණන. ක්‍රියා කරන්න නම් මෙච්චරක් පතනය වෙන්න ඕනේ. පිට කරන එකෙන් 120යි. ඒක 120ක් හොයලා ගන්න මෙච්චරක් තමයි පතනය වෙන්න ඕනේ අරක වැඩ කරන්න. හරි 2.5 වැඩි වෙන 10-14 තප්පරයකදී. ෆෝටෝන මෙච්චරක් පතනය වුණොත් එහෙම අරක වැඩ කරනවා. හරි. හරි ෆෝටෝන සංඛ්‍යාව ඔන්න හෙව්වා. දැන් රෝමිලක් අංක 5. හරි හදාගන්න. මේ ටිකම කරනවා දැන්. අර රේසි ගානක් නේද? හරි අන්තිම කොටස. රෝමිලක් අංක 5. ප්‍රකාශ කැතෝඩයේ මත ෆෝටෝන පතනය වන විට පතනය වන ෆෝටෝන වලින් කොටසක් පමණක් ප්‍රකාශ ඉලෙක්ට්‍රෝන විමෝචනයට දායකත්වය දක්වයි. දැන් තප්පරයකදී මෙච්චරක් පතනය වෙනවා. පතනය වන ඔක්කොමත් ප්‍රකාශ විද්‍යුත් ආචරණයට දායක වෙන්නේ නැහැ. ඒක කලින් දවසකත් කිව්වා. හරි. පතනය වන සියලුම ෆෝටෝන වලින් ප්‍රකාශ විද්‍යුත් ආචරණය ඇති වෙන්නේ නැහැ. පතනය වන ෆෝටෝන වලින් කොටසක් විතරයි ප්‍රකාශ විද්‍යුත් ආචරණයට දායක වෙන්නේ. ඒ දායක වන ටිකෙන් ෆෝටෝන එකේ ඉලෙක්ට්‍රෝන එක ගන්න අයින් කරලා දාන්න පුළුවන්. හරි. පතනය වන ෆෝටෝන සියල්ලම ප්‍රකාශ විද්‍යුත් ආචරණයට දායක වෙන්නේ නැහැ ප්‍රායෝගිකව. ඒකෙන් කොටසක් තමයි ප්‍රකාශ විද්‍යුත් ආචරණයට දායක වෙන්නේ. ඉතින් ෆෝටෝන 100ක් පතනය වුණොත් ඒකෙන් 10ක් 20ක් වගේ තමයි ප්‍රකාශ විද්‍යුත් ආචරණයට දායක වෙන්නේ. ඉතින් 20ක් දායක වෙනවා කියලා
ෆෝටෝන 20යි ප්‍රකාශ විද්‍යුත් ආචරණයට දායක වෙනවා. ෆෝටෝන 20ක් ප්‍රකාශ විද්‍යුත් ආචරණයට දායක වෙනවා නම් ෆෝටෝන 20ක් දායක වෙනවනේ. ඉලෙක්ට්‍රෝන 20ක් ගලවන්න පුළුවන්. එක ෆෝටෝන එකකින් එක ඉලෙක්ට්‍රෝනයක් ගලවන්න පුළුවන්. ඒ පස්සේ වෙන ඔක්කොම දායක වෙන්නේ නැහැ. 100ක් පදන වෙලා 20ක් නම් දායක වෙන්නේ. දායක වෙන 20න් ඉලෙක්ට්‍රෝන 20ක් ගලවන්න පුළුවන්. හරි. එහෙම දෙයක් තියෙනවා. මේක බලන්නද? ප්‍රකාශ කැතෝඩය මත ෆෝටෝන පතනය වන විට පතනය වන ෆෝටෝන වලින් කොටසක් පමණක් ප්‍රකාශ ඉලෙක්ට්‍රෝන විමෝචනයට දායකත්වය දක්වයි. මෙච්චරක් පතනය වෙනවා තත්පරයකදී. ඔයගෙන් කොටසක් තමයි ප්‍රකාශ විද්‍යුත් ආචරණයට දායකත්වය දක්වන්නේ. පතිත ෆෝටෝන වලින් මෙදින් 10% 10% පමණක් ප්‍රකාශ ඉලෙක්ට්‍රෝන විමෝචනය කරන බව උපකල්පනය කරමින් අනතුරු ඇඟවීමේ උපකරණය ක්‍රියා කරවීමට ප්‍රකාශ කැතෝඩය මගින් නිපදවිය යුතු අවම ප්‍රකාශ විද්‍යුත් ධාරාව ගණනය කරන්න කියලා කියනවා. හරි. ධාරාව. ප්‍රකාශ විද්‍යුත් ආචරණයේදී ඇතිවන ධාරාව හොයන්නේ කොහොමද? අපි ටියුට් එකේ ගණන් වල කතා කරා. දැන් ඔය මතක තියෙන්න ඕනේ. හරි. ධාරාව. ධාරාව හොයන්නේ ධාරාව. ධාරාව සමානයි ආරෝපණයේ බෙදීම කාලය. ආරෝපණ කොහෙන්ද හම්බෙන්නේ? ඉලෙක්ට්‍රෝන මගින්. හරි. නැත්නම් මෙහෙම ඔයාලා ඉස්සෙල්ලා උත්සාහ කරලා ඊට පස්සේ මේකත් එක්කලා බලන්න. හරි. මම මෙහෙම ලියන්නේ. ධාරාව සමානයි ආරෝපණයේ බෙදීම කාලය. ආරෝපණය කියන්නේ ඉලෙක්ට්‍රෝන ගණන වාරයක් ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය බෙදීම කාලය. ඉලෙක්ට්‍රෝන ගණන මෙන්න එක. හරි. ධාරාව සමානයි ආරෝපණයේ බෙදීම කාලය. මීට කලින් මේක කරලා තියෙනවා. හරි. ආයෙසරයක් කියනවා. ඉතින් මතක නැද්ද දන්නේ නැහැ. මතක නැති වෙන්න බෑ. ඉතින් එහෙම වෙලා තියෙන්න බෑ. හරි. ධාරාව සමානයි ආරෝපණයේ බෙදීම කාලය. ආරෝපණය කියන්නේ ඉලෙක්ට්‍රෝන වලින් හම්බෙන්නේ ආරෝපණය වෙන්නේ ඉලෙක්ට්‍රෝන ගණන වාරයක් ඉලෙක්ට්‍රෝනික ආරෝපණය. හරි. ඉලෙක්ට්‍රෝන ගණන වාරයක් ඉලෙක්ට්‍රෝනික ඉලෙක්ට්‍රෝන ගණන සමාන වෙනවා මේ කියන්නේ ඉලෙක්ට්‍රෝන ගණන සමාන වෙනවා මොකේද? ප්‍රකාශ විද්‍යුත් ආචරණය සඳහා දායක වන ෆෝටෝන ගණන. ප්‍රකාශ විද්‍යුත් ආචරණයට දායක වෙන ෆෝටෝන එකකින් එක ඉලෙක්ට්‍රෝනයක් ගලවන්න පුළුවන්. ප්‍රකාශ විද්‍යුත් ආචරණයට දායක වෙන ෆෝටෝන තියෙනවනේ. ඒ ෆෝටෝන ගණනට සමාන ඉලෙක්ට්‍රෝන ගණනක් තමයි ගලවන්නේ. ෆෝටෝන එකකින් එක ඉලෙක්ට්‍රෝනයක් ගලවන්නේ. ඉලෙක්ට්‍රෝන ගණන සමානයි ප්‍රකාශ විද්‍යුත් ආචරණයට දායක වෙන ෆෝටෝන ගණන. මේක තියෙනවා n කියන්නේ ඉලෙක්ට්‍රෝන ගණන. මේක සමානයි ප්‍රකාශ විද්‍යුත් ආචරණයට පතනය වන නෙමෙයි ආචරණයට දායක වෙන ෆෝටෝන ගණන. ෆෝටෝන එකේ ඉලෙක්ට්‍රෝන එකක් ගන්නවා. ෆෝටෝන 10 නේ ඉලෙක්ට්‍රෝන 10 එහෙම ගන්න පුළුවන්. ප්‍රකාශ විද්‍යුත් ආචරණයට දායක වෙන ෆෝටෝන ගණන. හරි. ප්‍රකාශ විද්‍යුත් ආචරණයට දායක වෙන ෆෝටෝන ගණන. E කියන්නේ ඉලෙක්ට්‍රෝනික ආරෝපණය. හරි. E කියන්නේ ඉලෙක්ට්‍රෝනික ආරෝපණය. හරි. මේ වලට පැහැදිලි කරන්නයි මේවා ලියන්නේ. හරි. හැදුවනම් ගැටලුවක් නැහැ. හරි. ධාරාව සමානයි ne බෙදීම t. අපි තප්පරයකදී සමීකරණය දැම්මොත් එහෙම t වලට එකක් දාන්න පුළුවන්. n එක හොයන්න ඕනේ. ඒතකොට තප්පරයකදී දාන්න t එකයි. මෙන්න තප්පරයකදී n එක හොයන්නේ. තප්පරයකදී n කියන්නේ තප්පරයේ ඉලෙක්ට්‍රෝන ගණන. තප්පරයේදී ප්‍රකාශ විද්‍යුත් ආචරණයට දායක වන ෆෝටෝන ගණන මේක හොයාගන්න පුළුවන්. E කියන්නේ ඉලෙක්ට්‍රෝනික ආරෝපණය දාලා ගන්න පුළුවන්. හරි. හරි. මේක එක වගේ තියාගන්නවා. හරි. දැන් හදන්න යන්න. n එක හොයාගන්න. n කියන්නේ මොකද්ද? t සමාන 1යි. තප්පරයකදී සමීකරණය දාන්න ගියොත් එහෙම තමයි දැන් දානවා කියලා කිව්වේ. ප්‍රකාශ විද්‍යුත් ආචරණයට දායක වන ෆෝටෝන ගණන තප්පරයකදී කැතෝඩයේ මතට පතනය වන ෆෝටෝන ගණන මෙච්චරයි. ඕකෙන් ඔක්කොම ප්‍රකාශ විද්‍යුත් ආචරණයට දායක වෙන්නේ. ඒක කියලා තියෙනවා. මම හොයන්න පුළුවන්. තප්පරයකදී ප්‍රකාශ විද්‍යුත් ආචරණය සඳහා දායක වන ෆෝටෝන ගණන මට හොයන්න පුළුවන්. මේ තියෙන තප්පරයකදී කැතෝඩයේ මතට පතනය වෙන ෆෝටෝන ගණන. ඕකෙන් 10%ක් තමයි. හරි. කැතෝඩයේ මතට පතනය වෙන ෆෝටෝන වලින් 10%ක් තමයි ප්‍රකාශ විද්‍යුත් ආචරණයට දායක වන ෆෝටෝන ගණන. මේ තියෙන තප්පරයකදී පතනය වන ෆෝටෝන ගණන. එහෙනම් තප්පරයකදී ප්‍රකාශ විද්‍යුත් ආචරණයට දායක වන ෆෝටෝන ගණන වෙන්නේ පතනය වන එකෙන් 100ට පතනය වන එකෙන් 10%.
තප්පරයකදී මෙච්චරක් පතන වෙනවා නම් තප්පරයක ප්‍රකාශ විද්‍යුත් ආචරණයට දායක වෙන්නේ පතන වෙන එකෙන් 110. හරි. සුළු කරගන්න. බිඳුවක් කැපුවේකි. 10 කියන 10 එකයි 10 13යි. 2.5 වැඩි කිරීම 10 13යි. ඔදින තප්පරයකදී ප්‍රකාශ විද්‍යුත් ආචරණය සඳහා දායක වන ෆෝටෝන ගණන. හරි. වැඩක් වදාගන්න. දැන් හදන්න ඉතින්. දැන් තප්පරයක් සලකලා මේ සමීකරණය දාන්න. තප්පරයකදී සමීකරණය දාන්න. හරි. වීඩියෝ නවත්තලා හදාගෙන යන්න මම මකලා ගන්න හැබැයි. තප්පරයක් සලකලා දැන් සමීකරණය දාන්න. හරිද තේරුණාද? තප්පරයක කාලයක් සලකලා සමීකරණය දාන්න. i සමානයි n බෙදීම t. n කියන්නේ ඉලෙක්ට්‍රෝන ගණන. එහෙම නැත්නම් ප්‍රකාශ විද්‍යුත් ආචරණයට දායක වන ෆෝටෝන ගණන. තප්පරයකදී නම් සමීකරණය දාන්නේ මෙතෙන්ට දාන්න ඕනේ. තප්පරයකදී ප්‍රකාශ විද්‍යුත් ආචරණයට දායක වන ෆෝටෝන ගණන. ඉලෙක්ට්‍රෝන ගණන එක සමානයි ප්‍රකාශ විද්‍යුත් ආචරණයට දායක වන ෆෝටෝන ගණන. ඉලෙක්ට්‍රෝන ෆෝටෝනයකින් එක ඉලෙක්ට්‍රෝනයක ගලවන්නේ. එක ෆෝටෝනයකින් එක ඉලෙක්ට්‍රෝනයක ගලවන්නේ. ඉලෙක්ට්‍රෝන ගණන සමානයි ප්‍රකාශ විද්‍යුත් ආචරණයට දායක වන ෆෝටෝන ගණන. සමීකරණයේ තප්පරයකදී දාන්නේ මෙතෙන් දාන්න ඕනේ. තප්පර එකකදී n එක ඒ කියන්නේ ප්‍රකාශ විද්‍යුත් ආචරණයට දායක වන ෆෝටෝන ගණන. තප්පරයකදී ප්‍රකාශ විද්‍යුත් ආචරණයට දායක වන ෆෝටෝන ගණන මෙන්න මෙච්චරයි. n එක 2.5 වැඩි කිරීම 10 13යි. ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය e කියන්නේ ඕක ඉතින් වෙනස් වෙන්නේ නැහැ නේ මොනවා කරන්නේ. 1.6 වැඩි කිරීම 10 ඍණ 19. කූලෝම් සම්මතයක කාල තප්පරයකදී දැම්මේ t එකයි එනවා. හරි. ඔක සුළු කරන්න සම්මතයක වලින් තමයි ඔක්කොම දැම්මේ. ෆෝටෝන ගණනට ඒක නෑ නිකන් පොල් ගෙඩි ගණන වගේ ඒක නෑ. ඉලෙක්ට්‍රෝනික ආරෝපණය වයින් සම්මතයේ කූලෝම් යතවලක් නෑ කාලයක් තප්පර එකයි. හරි. සම්මතයක වලින් එනවා ධාරාවයින් සම්මතයක ඇම්පියර්. ඔක්කොම සම්මතයක වලින් දාපුවම සම්මතයක වලින් එනවා. හරි. සුළු කරගන්න. 10 13යි. 10 13ක් අපුවම තා 10 ඍණ 6ක්ද? ඔව් 6ක් ඉතුරුයි. 25 වැඩි කිරීම 16 දශම හිතන්න නැතුව වැඩි කරන්න. 25 ඒවා 16ක්. අපි 16 25න් වැඩි කරමු. 25 ඒවා 6ක් 150යි බිංදුව දාන 15ක් ඉතුරුයි. 25 සලක් එක 25යි. 25 30යි 40යි. දශම ස්ථාන දෙකයිනේ 4යි. 4 වැඩි කිරීම 10 ඍණ 6යි ඇම්පියර්. ඔහොම තියන්නත් පුළුවන්. 10 ඍණ 6යි කියන්නේ කවුද? මයික්‍රෝනේ. 4යි මයික්‍රෝ ඇම්පියර්. මෙහෙම තියන්නත් පුළුවන් කැමති එක. හරි. දෙකම හරි. හරි. ඔය විදිහට ධාරාව වෙනවා ඉතින්. හරිනේ ලස්සන ගානක්. හරි. හරි. හදාගන්න. හරිද? ඔය දාගන්න. දර ප්‍රකාශ විද්‍යුත් ආචරණයේ විභාග ගණන් ටික ඔතනින් ඉවරයි. ඔය ටික බලන්න බලලා තිය ටික බලා ගන්න. පුළුවන් කරගන්න මේ පාර එන්නේ තියෙන ප්‍රකාශ විද්‍යුත් ආචරණයේ ලොකු අමාරු කොටසක් එන්නේ නැහැ බලන්න දැන් ප්‍රශ්න ලොකු ඉතින් අමාරු නෑ ලේසි. අර යාන්ත්‍ර විද්‍යාව තාපය මේවා ඉතින් අමාරු නෑ. ලේසි එකක් එන්නේ දැන් 2018න් පස්සේ ආවිලා නැහැ ප්‍රකාශ විද්‍යුත් ආචරණය මේ පාර එන්න ඉඩ තියෙනවා. ඒකම කියන්න බෑ ඉතින් අනිත් ඒවාත් බලාගෙන යන්න. ප්‍රකාශ විද්‍යුත් ආචරණයෙන්ම විතරක් එනවා කියලා කියන්නත් බෑ. ප්‍රකාශ විද්‍යුත් ආචරණයේ තියෙනවා ඊළඟට විකිරණශීලීතාවය තියෙනවා මෙතන. පාඩම පදාර්ථ විකිරණයේ අන්තිම පාඩම 11 වෙනි පාඩමනේ. එතකොට ප්‍රකාශ විද්‍යුත් ආචරණය කොටස් තුනයි. ප්‍රකාශ විද්‍යුත් ආචරණයයි කෘෂ්ණ වස්තු විකිරණයයි විකිරණශීලීතාවයයි. ප්‍රකාශ විද්‍යුත් ආචරණයෙන් එන්න වැඩි දෙකටක් තියෙනවා. ටිකක් බලා ගන්න වැඩිපුර. ඒකෙන්ම එනවා කියලා එකක් නැහැ. අනිත් ඒවායින් එන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔය ඔක්කොම එකට එකතු කරලා එන්නත් පුළුවන්. ප්‍රකාශ විද්‍යුත් ආචරණය ඊළඟට කෘෂ්ණ වස්තු විකිරණය විකිරණශීලීතාවය ඔක්කොම කලවම් කරලා එන්නත් පුළුවන්. ඔක්කොම ටික බලාගෙන යන්න. හරි. ඒතර ප්‍රකාශ විද්‍යුත් ආචරණයේ විභාග ගණන් ටික උතරින් ඉවරයි. ඊළඟ දවසේ අපි ගුරුත්වාකර්ෂණ වල ටිකක් දෙකක් ඉතුරුනා. ඒ ටික බලන්න ඕන. ඊළඟට මේකෙම තව තියෙනවානේ. දැන් ප්‍රකාශ විද්‍යුත් ආචරණය විතරයි කරේ. අර විකිරණශීලීතාවයේ තියරි ටිකක් කරන්න තියෙනවා. ඒකත් කරලා ඒකෙත් පාස් පේපර් කරන්න ඕනේ. කෘෂ්ණ වස්තු විකිරණයේ තියරි ඉවරයි. පාස් පේපර් කරන්න ඕනේ. හරි. කරමු ඉස්සරහට. වල ටික හරියට කරගෙන යන්න දෙන්න. හරි. අදට එහෙනම් ওই ගානට ඉවරයි. ඊළඟ දවසේ බොහෝ විට ගුරුත්වාකර්ෂණ ටිකක් තමයි දාන්න තියෙන්නේ. හරි. බලමු. ඒ ටික ඉවර කරලා අනිත් ටික පටන් ගමු. හරි එහෙනම් අදට ওই ටික තමයි.